අපි බලමු පේපර් එක බලාගෙන යමු. ප්‍රශ්න දෙක කොහොමද තියෙන්නේ කියලා. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. සාමාන්‍ය විදිහට එන රිවියු ගානක් තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය සිම්පල් ඒ කොටස. නිවැරදි පිළිතුරු නැත්නම් පිළිතුරු දී ඇති තිත්තිරි මත ලියන්න. රයිට්. ඔයාට උත්තර ටික දීලා තියෙනවා. ඒ වගේ නිවැරදි පිළිතුරු ලියන්න තියෙනවා. පළවෙනි එක. සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම්, ලිතියම් යන සංයෝග අතුරින් N2 නයිට්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා නොකරන්නේ. හොඳයි. ඔතන දීලා තියෙනවාට S ගුණුවේ. يعني පළවෙනි සහ දෙවෙනි කාණ්ඩ දෙකේ මූලද්‍රව්‍ය කීපයක්. ඒතකොට ඒකේ N2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා නොකරන්නේ කවුද කියලා අහන්න. කවුද? අපි දන්නවා. පළවන කාණ්ඩේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය N2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා හදනවා නයිට්‍රයිඩ් එක. නමුත් පළවන කාණ්ඩේ ලිතියම් ඇරෙන්න ඉන්න අනිත් කට්ටිය N2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කවුද? සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් වගේ කට්ටිය. ඒගොල්ලෝ නයිට්‍රජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් උතන ඉන්න කට්ටියගෙන් උත්තරේ වෙන්නේ සෝඩියම්. පළවෙනි උත්තරේ සෝඩියම්. ඊළඟට දෙවෙනි එක. සිලිකන්, හයිඩ්‍රජන්, ෆ්ලෝරින්, නයිට්‍රජන්, කාබන් යන මූලද්‍රව්‍ය වලින් ඉහළම විද්‍යුතුරිතාව වෙන සැත්තේ කොමන මූලද්‍රව්‍ය යුගල අතරද? ඒතර සාමාන්‍ය විද්‍යුතුරිතාවයේ වැඩිම වෙන්නේ ආවර්තයක් ඔස්සේ යනකොට ආවර්තේ වමේ ඉඳන් දකුණට යනකොට විද්‍යුතුරිතාවය වැඩි වෙනවා. සහ කාණ්ඩයක් ඔස්සේ එනකොට පහළට යනකොට විද්‍යුතුරිතාවය අඩු වෙනවා. එහෙනම් විද්‍යුතුරිතාව වෙනස වැඩිම වෙනසක් තියෙන්නේ. ඒ කියන්නේ වැඩිම එක්කෙනා සහ අඩුම එක්කෙනා වෙන වැඩිම කට්ටිය ඉන්නේ කවුද? ආවර්තිත වගුවේ දකුණු පැත්තේ උඩම ඉන්න කට්ටිය. අඩුම වෙනසක් තියෙන්නේ කවුද? ආවර්තිත වගුවේ වම් පැත්තේ පල්ලෙහාම ඉන්න කට්ටිය. හරි. හරි මෙතන ඉන්න කට්ටිය ගැන අපි සාමාන්‍යයෙන් ඔය ලයිනස් පොලින් පරිමාණට අගයන් දන්නේවත් තියෙනවා. ඔතන ඉන්න කට්ටියගේ සාමාන්‍ය අපි ආවර්තිත වගුවේ වැඩිම කෙනා කවුද? ෆ්ලෝරින්. අපි දන්නවා ආවර්තිත වගුවේ වැඩිම කෙනා තමයි ෆ්ලෝරින්. ඔතන ඉන්න කට්ටියගෙන් අඩුම කෙනා වෙන්නේ සිලිකන්. ඒකට ඔයාට ඕනනම් බලත හැකි මේක ලියාගෙන අවු ඉන්නේ ආවර්තිත වගුවේ හයිඩ්‍රජන් ඉන්නවා. හයිඩ්‍රජන් ඉන්නවා. පල්ලෙහා ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින් ඔන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ පල්ලෙහා එකේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ඉන්නවා. ඔය කට්ටියගේ විද්‍යුතුරිතාවයන් ගත්තොත් කොහොමද වෙනස් වෙන්නේ කියලා බලමු. හයිඩ්‍රජන් වල සාමාන්‍යයෙන් අගය 2.1. ඒක මතක තියාගන්න පොඩ්ඩක්. ලිතියම් මේක විචලනය පොඩ්ඩක් මතක තියාගන්න. ඒකවල 1.0යි. එතනින් එහා 0.5 වැඩි වෙවි යනවා. එහෙනම් කී දෙන්නේ 1.5යි 2.0යි 2.5යි 3.0යි 3.5යි සහ 4.0යි. ඊළඟට ලිතියම්ට පල්ලෙහා ඉන්න සෝඩියම් 0.9යි. එයා 0.9යි 0.3 වැඩි වෙවි යනවා. අන්තිම කැරි දෙක 0.4කුයි 0.5කුයි වැඩි වෙනවා. එහෙනම් කී දෙන්නේ 1.2යි 1.5යි 1.8යි 2.1යි 0.3 ගානේ වැඩි වුණා. මේ කැරි දෙක 2.5 සහ 3.0 0.4කුයි 0.5කුයි වැඩි වුණා. රටේ යනකොට අපිට ගන්න පුළුවන් වැඩිම වෙනසක් තියෙන කවුද? මේක ඉන්න කට්ටියගෙන් ෆ්ලෝරින් තමයි වැඩිම වෙන්නේ. ඉන්න කට්ටියගෙන් අඩුම වෙන්නේ හයිඩ්‍රජන් නම් 2.1යි, නයිට්‍රජන් 3.0යි, කාබන් 2.5යි, සිලිකන් 1.8යි. එහෙනම් කවුද වෙනස වැඩිම වෙන්නේ? සිලිකන් සහ ෆ්ලෝරින්. මෙන්න SO2 I3 SO3 යන ප්‍රභේදවලින් බන්ධන කෝණය අංශ 180ක් වන්නේ. හරියට ඔයාලට ව්‍යුහ ටික ඇඳලා බලන්න පුළුවන්. SO2 වල ව්‍යුහය ගත්තම ව්‍යුහය
මේ වගේ ව්‍යුහයක් තියෙන්නේ. මෙතන බන්ධන කෝණය අංශක 120ට වඩා අඩුයි. සාමාන්‍ය අංශක 117ක් ඒ වගේ ගණක් වෙනවා. I3 මයිනස් වල ව්‍යුහය ගත්තම මේ වගේ ව්‍යුහයක් තියෙන්නේ. එතන බන්ධන කෝණය අංශක 180ක් වෙනවා. SO3 ගත්තම මේ වගේ හැඩයක් තියෙන. එතන බන්ධන කෝණය අංශක 120 එන අපි ගන්න බන්ධන කෝණය අංශක 180ක් වෙන කෙනා කවුද? I3 මයිනස්. තුන්වෙනි උත්තරය I3 මයිනස්. හතරවෙනි එක SO3 SO2 BF3 SF6 යන අණු අතුරින් එකසර යුග්ම ගණන සහ බන්ධන ගණන එකිනෙකට සමාන වන්නේ. එකසර ඉලෙක්ට්‍රෝන ගල් ගානයි බන්ධන ගානයි සමාන වෙන්නේ කාගේද කියලා අහනවා. SO3 සහ SO2 අපි දැන්ට ඇදලා තියෙනවානේ. අනිත් දෙක විතරනේ අපිට ඕනේ. බලමු. එකසර යුග්ම ගණන සහ බන්ධන ගණන දැන්වත් අපිට සමාන කරන අනිත් ඒවා වඳින්න ඕනෙත් නැහැ. නේ? බන්ධන 1 2 3 4 5 6යි එකසර ගොල් 1 2 3 4 5 6යි. එතකොට සමාන කෙනා දැන්ටමත් ඇවිල්ලා තියෙන්නේ. ආය අඳින්න දෙයක්වත් නැහැ. අනිත් දෙන්න ඇඳුත් එහෙම BF3 කොහමද දෙන්නේ? බන්ධන 3යි නමුත් එක සැරේ ගල් 9ක් එනවා. SF6 ගත්තොත් ඒත් ඒ වගේ ඔයාලට බන්ධන 6ක් එනවා. නමුත් එක සැරේ ගල් එකකට 3 ගානේ 6ට 18ක් එනවා. ඒතර අසමාන එන්නේ. එහෙනම් මෙයා තමයි එන්නේ. හරි. SO3. පස්වෙනි එක ඇමෝනියම් කාබනේට්, ඇමෝනියම් නයිට්‍රේට් සහ ඇමෝනියම් නයිට්‍රේට් යන සංයෝජන තාප යෝජනයේදී සමාන පරමාණු වලින් යුක්ත අණුවක් ලබා දෙන්නේ. සමාන පරමාණු වලින් යුක්ත අණුවක්. කවුද? ඇමෝනියම් කාබනේට් තාප යෝජනය කරොත් කවුද හම්බ වෙන්නේ? ඇමෝනියම ධන CO2 ධන ජලය. ඒතර ඇමෝනියා CO2 ජලය සමාන පරමාණු නැහැ. එන්නේ ඇමෝනියා වල NH තියෙනවා. CO2 කාබන් ඔක්සිජන් තියෙනවා. H2O වල H සහ ඔක්සිජන් ඉන්නවා. ඇමෝනියම් නයිට්‍රේට් තාප යෝජනය කරොත් හම්බ වෙනවා N2 ධන ජලය. අන්න N2 සමාන පරමාණු දෙකකින් යුක්ත අණුවක්. N2 අන්න එයා තමයි උත්තර වෙන්නේ ඇමෝනියම් නයිට්‍රයිඩ්. ඇමෝනියම් නයිට්‍රේට් රත් කරොත් එහෙම N2O ජලය හම්බ වෙනවා. ඒතර N2O කියන්නේ එතනත් සමාන පරමාණු වෙන්නේ නැහැ. එහෙනම් ඒකේ උත්තරය වෙන්නේ ඇමෝනියම් නයිට්‍රයිඩ්. එතනදී ඇමෝනියම් වල ලවණ වල තාප යෝජනය ටික තමයි අවශ්‍ය වෙන්නේ. හරි. එතකොට ඒ කොටස ඉවරයි. ඊළඟට B කොටස මෙතිල් අයිසෝසයනේට් CA3NCO කියලා කියනවා. සඳහා තිබිය හැකි වඩාත්ම සුදුසු ලුයිස් විහඳින සැකිල්ලක් දීලා තිනවා. කොහොමද දීලා තියෙන සැකිල්ල? HC. තව දෙන්නෙක් ඉන්නවා. නයිට්‍රජන්, කාබන්, ඔක්සිජන්. මේ විදිහට සැකිල්ල දීලා තියෙන්නේ. ඒත් අපිට මෙන්න මෙයාට සඳහා ලුයිස් විහඳින්නේ ආරෝපණ අපි අවම කරන්න එපා. ලුයිස් විහයක් ස්ථායිම වෙනවා. ස්ථායිම ලුයිස් විහ වෙනවා. ඒත් අපි දන්නවා ඔක්සිජන් වලට සාමාන්‍යයෙන් බන්ධන දෙකක් එන්න ඕන. එහෙම આવොත් තමයි යාගේ ස්ථායිම විහ වෙන්නේ. කාබන් වල බන්ධන 4ක් තියෙනවා නම් ස්ථායි. නයිට්‍රජන් බන්ධන 3ක් තියෙනවා නම් සහ එක සැරගලයක් එක තියෙනවා නම් ස්ථායි. එතන මෙන්න මේක තමයි මෙයාට පවතින ස්ථායිම ව්‍යුහය වෙන්නේ. කිසිම ආරෝපණයක් එන්නේ නැහැ එතකොට. මේක තමයි ඔය අඳින්න ඕන උත්තරය. B වල පළවෙනි කොටස සඳහා. ඊට පස්සේ කියනවා ඉහත ව්‍යුහය සඳහා පැවතිය හැකි සම්ප්‍රයුක්ත වේව අඳින්නයි කියලා කියනවා. එතකොට පළවෙනි ව්‍යුහයට සාපේක්ෂව ස්ථායීතාවය සඳහන් කරන්න හේතු දක්වන්න කියලා කියනවා. කොහොමද එන්නේ එතකොට? මෙයා සඳහා පැවතිය හැකි ව්‍යුහ තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහ ඔයාලට පේනවා මේක ඇතුලේ ෆයි බන්ධන දෙකක් තියෙනවා. එහෙමනම් අනිත් සම්ප්‍රයුක්ත ව්‍යුහ වලටත්
ෆයි බන්ධන දෙකක් තියෙනවා. ඒතර ෆයි බන්ධන දෙකක් දාන්න පුළුවන් විදිහ බැලුවොත් එහෙම මෙතන තව ෆයි බන්ධනයක් කොහොමදවත් දාන්න බෑ. මොකද කාබන්ට දැන්ටමත් බන්ධන 4 හරියට බන්ධන විතර පන්නන්න. කියන්නේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය පන්නන්න බෑ. එහෙනම් මේ තැන් වලටම තමයි කරන්න වෙන්නේ ඔය වෙනස. එතකොට ෆයි බන්ධන දෙක තැන් දෙකක තියෙන අපිට පුළුවන් ඔන්න එක තැනකට දාලා ට්‍රිපල් බොන්ඩ් එකක් හදන්න. රයිට් එහෙනම් ඔයාලට තාම මොනවද හදන්න පුළුවන් සම්ප්‍රයුක්ත වේව? පාට මෙන්න මෙහෙම වේව් එකක් හදා ගන්න පුළුවන්. රයිට් ෆයි බන්ධන දෙකම එකම තැනට දානවා. එහෙම දැම්මම මෙයා සඳහා ප්ලස් එකකුත් ඔක්සිජන් සඳහා ප්ලස් එකකුත් නයිට්‍රජන් සඳහා මයිනස් එකකුත් එනවා. ඊට අමතරව තව සම්ප්‍රයුක්ත වේගයක් යනවා. මේ ෆයි බන්ධන දෙක මෙතන දාලා ට්‍රිපල් බොන්ඩ් එක මෙතන දාත හැකි. එතකොට මෙතනට මයිනස් එකකුත් ඔක්සිජන්ට මයිනස් එකකුත් නයිට්‍රජන්ට ප්ලස් එකකුත් එනවා. එතකොට මේ ව්‍යුහයත් එක්ක බැලුවොත් නම් මේ දෙක මස්තයි. ඒකිනුත් මෙයා ගොඩක්ම අස්තයි. හේතුව විද්‍යුත් හේතු සඳහන් කරන්නයි කියලා තියෙනවා. ඒතකොට හේතු ලියනවා මේකේ විද්‍යුත් ඍණ පරමාණුවක් වෙන ඔක්සිජන් ධන ආරෝපණයක් තිබීම, ආරෝපණ ව්‍යක්ත වී පැවතීම කියන කාරණා එනවා. මේකේ ආරෝපණ ව්‍යක්ත වී පැවතීම තමයි ප්‍රධාන වශයෙන් එන්නේ. ඔක්සිජන් මත තියෙන විද්‍යුත් ඍණ පරමාණු කියාමද මයිනස් එකක්. ඒතකොට එතනදී අර මීට වඩා ස්ථායීතාවයක් තියෙනවා. යම් කිසි ස්ථායීතාවයක් තියෙනවා. මෙයා තමයි ස්ථායීතාවයෙන් අඩුම වෙන්නේ. හරි. හරි ඒ ලෙවල් වලින් මේ ප්‍රශ්න ටික එච්චරයි. ඊට පස්සේ තවත් ලෙවල් වලින් ප්‍රශ්නක් බලමු. දියද ලොයිස්ුවේ සහ යංකනය කරලද සැකිල්ල භාවිතා කර දියද වගෝ සම්පූර්ණ කරන්න. අට වගුවක් දීලා තියෙනවා සහ සැකිල්ල දීලා තියෙනවා. අපි පොඩ්ඩක් සැකිල්ල හදගමු. හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්නවා. කාබන් ට්‍රිපල් බොන්ඩ් එකක් කාබන්. තව කාබන් කෙනෙක්. එතන ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. නයිට්‍රජන් එක සරගලක් තියෙනවා. සහ යාට ක්ලෝරින් දෙන්නෙක් සම්බන්ධයි. අංක කිරීමත් මේකෙම දාගන්නවා. ඔක්සිජන් මෙයා 1 එක කාබන් 2 3 4 මෙයා 6 මෙයා 5. ඔක්සිජන් ඔක්සිජන් වල මෙන්න මේ ඔක්සිජන් වල මනම ඊට පස්සේ කාබන් වල අහනවා. ඊට පස්සේ C4 කියන කාබන් වල අහනවා. N5 කියන නයිට්‍රජන් වල අහනවා. මොනවද අහන්නේ? VSEPR වල ගාන ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය හැඩය මොහුකරණය සහ ඔක්සීකරණ අංකය. අපි බලමු. මෙයාගේ VSEPR යුගල් ගන්න කිය දෙන්නේ. VSEPR යුගල් ගන්න කොහොමද? VSEPR එකක VSEPR එකක වෙන්නේ සිග්මා බන්ධන ධන එක සැර යුගල් ගන්න. එතකොට බලමු මෙයාට සිග්මා බන්ධන කීයද? 2යි එක සැර යුගල් 2යි. එහෙනම් VSEPR එකක් ගන්න මෙයාගේ 4යි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය අහනවා. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය මොකක්ද දෙන්නේ? VSEPR 4යි කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය චතුස්තලීයයි. ඊළඟට හැඩය අහනවා. හැඩය මෙයාගේ සිග්මා 2යි එක සැර යුගල් 2යි. හැඩය මොකද්ද වෙන්නේ? කෝණිකයි. ඊළඟට මුහුම්කරණය අහනවා. VSEPR එකක 4යි කියන්නේ මුහුම්කරණය sp3. ඊළඟට ඔක්සීකරණ අංකය
ඔක්සිකරණාංකය ගත්තොත් එහෙම ඔක්සිජන් මේ හයිඩ්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන අදිනවා. එතකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් පැත්තට ඇදෙනවා. සහ කාබන් ඔක්සිජන් බන්ධන ඉලෙක්ට්‍රෝනත් ඔක්සිජන් පැත්තට ඇදෙනවා. එතකොට ඔක්සිජන් වල ඔක්සිකරණාංකය ඍණ 2යි. right. අනිත් ටිකත් ඔහොම ලියාගෙන තියෙනවා C2. C2 වල VSCPR එකක සිග්මා 2යි එක සර නැහැ. අනිත් දෙක 5 බන්ධන. 5 බන්ධන ගන්නේ අපි VSCPR එකක වලට සිග්මා දැන එක සර විතරයි ගන්නෙ. එහෙනම් සිග්මා 2යි කියන්නේ මෙතන 2යි එන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය. එතකොට රේඛීය වෙනවා VSCPR 2යි නම් මෙතන සිග්මා 2ක් විතරයි තියෙන්නේ. එහෙනම් හැඩයත් රේඛීයයි. මොහොම්කරණය ගත්තොත් එහෙනම් VSCPR 2යි කියන්නේ මොහොම්කරණය. SP ඔක්සිකරණාංකය ගත්තොත් එහෙම කාබන් කාබන් බන්ධන වලින් කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඔක්සිජන් කාබන් වල බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් පැත්තට දෙන්නේ නම් කාබන් වලට එනවා ධන එකක් +1. right. ඊට පස්සේ C4 කියන කෙනා C4 ගත්තොත් එහෙම එතන VSCPR එකක සිග්මා 3ක් විතරයි තියෙන. එක සර නැහැ. නම් VSCPR 3යි. ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය VSCPR 3යි කියන්නේ තලීය ත්‍රිකෝණාකාරයි. නඩය ඒකත් එහෙමම තමයි. එක සර නැහැ. එහෙනම් තලීය ත්‍රිකෝණාකාරම තමයි. ඊළඟට මොහොම්කරණය VSCPR 3යි කියන්නේ මොහොම්කරණය sp2. ඔක්සිකරණාංකය කොහොමද දෙන්නේ? කාබන් කාබන් බන්ධන වලින් වෙනසක් නැහැ. කාබන් ඔක්සිජන් ගත්තම ඔක්සිජන් විදුලිතතාවය වැඩි. එහෙනම් කාබන්ගේ පැත්තෙන් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන අදිනවා. එහෙනම් බන්ධන වලින් අදින නිසා කාබන්ට ධන දෙකක් එනවා. ඔක්සිජන්ට ඍණ දෙකක් එනවා. හරි. එතන ධන දෙකක් එනවා. ඊට අමතරව නයිට්‍රජන් විදුලිතතාවය වැඩි කාබන්ට වඩා. එහෙනම් ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන නයිට්‍රජන් පැත්තට ඇදෙනවා. එහෙනම් එතනත් එනවා කාබන්ට +1ක් සහ නයිට්‍රජන්ට -1ක්. එහෙනම් ඔක්කොම කාබන්ට එනවා. මෙතන +2 මේ බන්ධනේ හරහා තව +1ක්. ඒතර ඔක්කොම +3ක්. එහෙනම් ධන 3යි. N5 right. N5 ගත්තොත් එහෙනම් එතන තියෙනවා සිග්මා බන්ධන 3ක් සහ එක සරයුගල් එකක්. එහෙනම් VSCPR එකක් ගන්න 4ක් වෙනවා. VSCPR එකක 4යි කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය චතුස්තලීයයි. අණුවේ හැඩය සිග්මා බන්ධන 3 එක සරයුගල් එකයි. එහෙනම් අණුවේ හැඩය එනවා ත්‍රිකෝණාකාර පිරමීඩ. ඊළඟ මොහොම්කරණය right VSCPR 4යි කියන්නේ මොහොම්කරණය sp3. ඔක්සිකරණාංකය. එතන ඔක්සිකරණාංකය ගත්තොත් එහෙම සාමාන්‍ය නයිට්‍රජන් සහ ක්ලෝරින් අතර විදුලිතතාව වෙනසක් අපි නැහැයි කියලා ගමු. හේතුව ලැනස් පොලින් පරමාණු දෙකම විදුලිතතාවයන් 3යි එන්නේ. නමුත් කාබන් සහ නයිට්‍රජන් අතර විදුලිතතාව වෙනසක් තියෙනවා. ඒක අදිනවා නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන අදිනවා කාබන් C. කාබන් සහ නයිට්‍රජන් අතර බන්ධන ඉලෙක්ට්‍රෝන. එහෙනම් එතන තියෙනවා නයිට්‍රජන් වලට ඔක්සිකරණාංකය ඍණ 1ක්. right. ඒක ඔන්න ඔය විදිහට තමයි ඔය ටික ෆිල් වෙන්නේ. ඊළඟට ඉහළ තුන කොටසේ දෙන ලද විලෝස් ව්‍යුහය මත 4 සිට 6 දක්වා කොටස්වල පිළිතුරු ලියන්නයි කියලා කියනවා. right. පහත එක් එක් පරමාණු යුගල අතර පවතින සිග්මා බන්ධනයේ සෑදීම සඳහා සහභාගී වෙන පරමාණුක එහෙම නැත්නම් මොහොම් කාක්ෂික හඳුනා ගන්න. මම ඒක කියාගෙන යන්නම්. පළවෙනි කාණුව හයිඩ්‍රජන් සහ O1. හයිඩ්‍රජන් සහ O1. හයිඩ්‍රජන් වල මොකද සම්බන්ධ වෙන කාක්ෂිකය? 1s පරමාණුක කාක්ෂිකයක්. ඔක්සිජන් වල මේ ඔක්සිජන් වල මොකක්ද තියෙන්නේ? sp3 මොහොම් කරගෙන sp3 මොහොම් කාක්ෂිකයක්. right. ඒකට ලියාගෙන නැත හැකි හයිඩ්‍රජන් ඉස්සරහ ලියන 1s පරමාණු කාක්ෂික ඔක්සිජන් ඉස්සරහින් sp3 මොහොම් කාක්ෂික. ඊළඟට O1 සහ C2 right. එහෙනම් ඔක්සිජන් වල sp3 මොහොම් කාක්ෂිකය C2 වල sp මොහොම් කාක්ෂිකයක්. C2 C3 C2 සහ C3 මොකද දෙන්නේ? C2 sp මොහොම් කාක්ෂිකයක් C3 එයාගේ මොහොම් කරන sp වෙනවා. KCPR 2යි. එහෙනම් sp මොහොම් කාක්ෂිකයක්. right. ඊළඟට C3 C4 C3 සහ C4 C3 වෙන්නේ sp මොහොම් කාක්ෂික C4 sp2 මොහොම් කාක්ෂික. ඊළඟට C4 N5 C4 සහ N5 right. C4 වල එන්නේ sp2 මොහොම් කාක්ෂිකයක්. N5 වල sp3 මොහොම් කාක්ෂිකයක්. C4O6 C4O6 right. C4 වල ප්‍රශ්න නැහැ sp2 මොහොම් කාක්ෂිකයක්. O6 වල ඔයාට මේකේ VSCPR ගණන ගත්තොත් 1/2යි සහ සිග්මා 1යි තියෙන්නේ. අනිත් එක 5. එහෙනම් ඔයාට sp2 මොහොම් කාක්ෂිකයක් කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක පිටත පරමාණුවක් නිසා ඔයාට 2p පරමාණු කාක්ෂිකයක් කියලා ලියන්නත් පුළුවන්. ඒ උත්තරේ දෙකම හරි. C4 වල නම් sp2 මොහොම් කාක්ෂිකය. O6 වල ඔයා
sp2 මුහුම් කාක්ෂය කියලා ලිව්වත් හරි එහෙම නැත්නම් 2p පරමාණු කාක්ෂය කියලා ලිව්වත් ලකුණු දෙනවා. ඊට පස්සේ කියනවා පහක් දක්වන පරමාණු දෙක අතර ෆයි බන්ධන සෑදීම සඳහා සහභාගී වන පරමාණු කාක්ෂය හඳුනා ගන්න. ෆයි බන්ධන හදන්න කවුද සම්බන්ධ වෙන්නේ කියලා අහනවා C2 සහ C3 අතර. මොකද වෙන්නේ ෆයි බන්ධන හදන්නේ මතක තියාගන්න අපිට තියෙන්නේ SPDF කියලා උපශක්ති මට්ටම් ටිකක් තියෙනවා. ඒ කාක්ෂික තියෙනවා. නමුත් අපි D සහ F කාක්ෂික වල හැඩයන් දන්නේ අපි දන්නේ P කාක්ෂික සහ S කාක්ෂික විතරයි. ඊට අමතරව මුහුම් කාක්ෂික. හරි. එතකොට ඒ වගේ ෆයි බන්ධන හදන්න සහභාගී වෙන්නේ P කාක්ෂිකය තවත් P කාක්ෂිකයක අතිච්ඡාදනයෙන් විතරයි. එහෙනම් P කාක්ෂික P කාක්ෂික අතර අතිච්ඡාදනයෙන් විතරයි හැදෙන්නේ ෆයි බන්ධන. එහෙමනම් අනිවාර්යෙන් මේ P කාක්ෂික වෙනවා අතිච්ඡාදනය වෙන්නේ. එහෙනම් මෙයාගේ මොකක්ද නේ 2p පරමාණු කාක්ෂික C3 වල 2p පරමාණු කාක්ෂික. ආයි තියෙනවා C4 සහ O6. එතන මොකද වෙන්නේ? එතන C4 වල 2p පරමාණු කාක්ෂිකයක් සහ O6 වලත් අවසාන කෝෂයේ තියෙන 2p පරමාණු කාක්ෂිකයක්. ඒක ඔක්කොම 2p පරමාණු කාක්ෂික. තුන්වෙනි ශක්ති මට්ටමේ තිබ්බොත් 3p එනවා. නමුත් මේ තියෙන ඔක්කොම තියෙන දෙවෙනි ශක්ති මට්ටමේ. ඒ නිසා 2p. දෙවෙනි එක දී ඇති පරමාණු වටා ආසන්න බන්ධන කොන සඳහන් කරන්න O1. O1 කියන්නේ මෙයා. මෙයාවට ආසන බඳන කොනේ චතුස්තලීයයි ඉලෙක්ට්‍රෝන ජාම තියෙන අංශ 195යි. නමුත් එක සැර දෙකක් තියෙන ඊට වඩා අඩු වෙනවා. එක සැර දෙකක් තියෙන නිසා මේකේ ආසන වශයෙන් බඳන කොනේ අංශක 104.5ක් වගේ වෙනවා. ඊට පස්සේ අහනවා C2. මෙයාවට නම් SP නේ අංශක 180යි. ආය අහනවා C4 වට එතනත් සිග්මා 3ක් තියෙන තලිය ත්‍රිකෝණාකාරයි. එහෙනම් අංශක 120යි. N5 වට ආසන වශයෙන් යන තුර ගාන්ටව නෙමෙයි ඒ වෙනස් වෙන්න පුළුවන් චූටියක් ගන්න ඕනේ right N5 වටා ඒකත් චතුස්තලීයකින් එක සර එහෙනම් අංශක 195 යුක්තක් වගේ සමාන අංශක 107ක් වගේ කියලා ලියවන ලකුණු හම්බෙයි. ඊට පස්සේ තව එකක් තියෙනවා ඒකේ 7 වෙනි කොටස O1 C2 C3 C4 සහ N5 පරමාණු වල විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා පිළිවෙලට සකසන්න. අංක 1 ඔයා බලන්න කවුද පරමාණුව ලයිනස් පෝලින් පරමාණුවට වෙනස් වෙනවද වෙනස් වෙනවා නම් කෙලින් මෙතනින් ගන්න. ඊට පස්සේ එතනින් එහාට විද්‍යුත් ඍණතාවයට බලපාන අනිත් සාධකයක බලන්න ඕනේ. ඒක පළවෙනි සාධකයේ සමාන වුණොත්. ඒ කියන්නේ පරමාණු සමානයි. පරමාණු වෙනස් වෙන කෙලින් මෙතනින් ගත හැකියි. පරමාණු සමානයි නම් අනිත් සාධක බලන්න ඕනේ. පරමාණු සමානයි නම් මුලින් ඊළඟ සාධකය තමයි මුහුම්කරණය. මුහුම්කරණයේ S ලක්ෂණ වැඩි නම් S ගතියෙන් වැඩි නම් විද්‍යුත් ඍණතාවය වැඩි. ඒ කියන්නේ SP3 වලට වඩා විද්‍යුත් ඍණතාවය වැඩි SP2 ඊට වඩා විද්‍යුත් ඍණතාවය වැඩි SP මුහුම් කාක්ෂික වල මුහුම්කරණය. right. ඒකත් සමාන වුණොත් ඒ ලක්ෂණයත් සමාන වුණොත් ඊට පස්සේ බලනවා ඊළඟ ලක්ෂණය ආරෝපණය. ආරෝපණය ධන ස්වභාවයෙන් වැඩි නම් විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒකත් සමානයි නම් ඊට පස්සේ යනවා ඔක්සිකරණාංකය. ඒකත් ධන ස්වභාවයෙන් වැඩි නම් විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒකත් සමාන වුණොත් ඊට පස්සේ යනවා අවසාන සාධකය බලන්න. අවසාන සාධකයේ විදිහට අපි අරගන්නේ බැඳී ඇති අනෙකුත් පරමාණු. මෙතන අනුව ඔක්සිජන් තියෙනවා කාබන් පරමාණු 3ක් තියෙනවා සහ නයිට්‍රජන් පරමාණුවක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම අපි දන්නවා වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ වැඩිම විද්‍යුත් ඍණතාවයක් එන්නේ ඔක්සිජන්ට O1 කියන එක කෙනා. මේ හරිය ලියන්න O1 ඊට වඩා අඩුයි ළමයි නයිට්‍රජන්. නයිට්‍රජන් වල ඊට වඩා අඩුයි. N කියද N5 ඊට පස්සේ කාබන් පරමාණු 3ක් තියෙනවා. අන්න කාබන් පරමාණු සමානයි. ඊට පස්සේ යනවා මුහුම්කරණය කියන සාධකයට. කවුද කාබන් පරමාණු 3? C2 3 4. right මේ තුන. ඒකෙන් මේවයි මුහුම්කරණය ගත්තොත් එහෙම C2 කියන්නේ SP මුහුම්කරණය, C3 SP මුහුම්කරණය, C4 වෙද්දී SP2. right. එහෙනම් මම කිව්වා පරමාණු සමාන මුහුම්කරණය බලන මුහුම්කරණය S ලක්ෂණයෙන් වැඩි නම් තමයි විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ. එහෙනම් S ලක්ෂණය වැඩි කවුද? මේ දෙන්නේ. මෙයා C2 සහ C3. මෙයා S ලක්ෂණය අඩුයි. එහෙනම් මෙයාගේ විද්‍යුත් ඍණතාවය අඩු වෙයි තුන්දෙනාගේ. එහෙනම් C4 කියන එක තමයි අඩුම. හරි. C2 සහ C3 ට වඩා වැඩි. ඊට පස්සේ බලන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ ආරෝපණයක් නැහැ. ඒකයි නම් බලන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔක්සිකරණාංකය. ඔක්සිකරණාංකයේ ධන ස්වභාවයෙන් වැඩි වෙන්න ඕනේ. C2 වල නම් අපි ඔක්සිකරණාංකය හේව ධන 1යි. C3 වල ඔක්සිකරණාංකය ගත්තොත් මේ පැත්තත් කාබන් වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් බිඳුවයි. පරමාණු සමානයිනේ කොහොමවත් ඉලෙක්ට්‍රෝන නැදෙන්නේ නැහැ. එහෙනම් බිඳුවයි. මෙයා බිඳුවයි මෙයා ධන 1යි. එහෙනම් ධන 1 කියන්නේ
ධන ගතියෙන් වැඩි බිඳුවට වඩා ඒ කියන්නේ යා විද්‍යුත්තුනතාවය වැඩි. එහෙනම් C2 කියන කෙනා වැඩි C3 වලට වඩා. ඔය විදිහට තමයි එන්නේ. හරි ඔය ලුයිස් වියාස්ටන් ප්‍රශ්නේ ඉස්සරයි පළවෙනි ප්‍රශ්නේ තව එක කොටසක් තියෙනවා. C කොටස. වරහන් තුල දී ඇති ගුණය වැඩි වෙන අනුපිළිවෙලට දෙන්නත් ප්‍රවේශ සකස් කරන්නයි කියලා තියෙනවා. අපි ඒක බලමු. පළවෙනි එක කියනවා ONO බන්ධන කෝණය කාගේද NO2+ NO2- සහ NO3- වෙන සල්තම් පන්දුල බලන්න ගනිමු. NO2+ විවට සඳි NO2+ වෙද්දී නයිට්‍රජන් ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා ප්ලස් එක මෙතන. කෝණය අංශක 180ක් වෙනවා. NO2- කෝණය සරගුලකුත් තියෙන නිසා අංශක 120ට වඩා අඩු අංශක 117ක් විතර වෙනවා. ඊට පස්සේ NO3- වෙද්දී මේ විදිහට ඉන්නේ මයිනස් මෙතන ප්ලස්. මෙයාගේ කෝණය අංශක 120ක් වගේ වෙනවා. එහෙනම් කොහොමද පළවෙනි එකට උත්තරේ? අඩුම වෙන්නේ 110 NO2- ඊට වඩා වැඩි NO3- ඊට වඩා වැඩි NO2+. බව තමයි පළවෙනි එකට උත්තරය. මේක දෙවෙනි එක. නාටජන වල විද්‍යුත්තුනතාවය රයිට් එකේ සංයෝග තුනක් ඉන්නවා. අග්ගලේ සංයෝග තුන හරිමු. NF3 NO2F NO2F වෙන එක කියනවා NH3 එතකොට මේකේ පරමාණු සමය ලැන්ස් පොලින් පරිමාණයට අනුව වෙන අපිට පරමාණුවේ විද්‍යුත්තුනතාවය වෙනසක් ගන්න බෑ. ඊට පස්සේ එනවා ඊටු සාධකයක බලන්න මුලින් බලන සාධකය තමයි මොහොම් කරන එකත් කොහොමද වෙන්නේ? මෙයාගේ මොහොම් කරණය sp3 මෙයා මොහොම් කරණය sp2 මෙයා නැවත මොහොම් කරණය sp3 අපි කිව්වා මොහොම් කරණය s ගතියෙන් වැඩි නම් විද්‍යුත්තුනතාවය වැඩි. එහෙනම් මෙතන විද්‍යුත්තුනතාවය වැඩි වෙන්නේ කවුද? s ගතියෙන් වැඩිම කෙනා NO2f right. එහෙනම් එයා තමයි විද්‍යුත්තුනතාවය වැඩිම වෙන්නේ. ඊට වඩා අනිත් දෙන්නාට ඊට පස්සේ එහෙනම් අපි ඊළඟ සාධකය බලනවා ආරෝපණය බලුවොත් එහෙම මෙයාගේ ආරෝපණය බිඳුවයි මෙයාගේ බිඳුව. මෙයාමයි බලන්න යන්න ඕනේ. දැන් අපි අරගෙන ඉවරනේ. මෙතනත් බිඳුවයි වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් ඊට පස්සේ බලන්න ඔක්සිකරණාංකය. ඔක්සිකරණාංකය ගත්තොත් එහෙම නයිට්‍රජන් වඩා ෆ්ලෝරින් විද්‍යුත්තුනතාවය වැඩි. එහෙනම් ෆ්ලෝරින් පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදෙනවා බන්ධන ඉලෙක්ට්‍රෝන. එහෙනම් ෆ්ලෝරින් වලට ඍණ එකක් සහ නයිට්‍රජන් වලට ධන එකක් එන විතර බන්ධන තුන ආශ්‍රයෙන් නයිට්‍රජන් වලට ධන තුනක් එනවා. මෙතන ගත්තොත් හයිඩ්‍රජන් වලට නයිට්‍රජන් විද්‍යුත්තුනතාවය වැඩි. ඒ නිසා AN අසහායචතර බන්ධන ඉලෙක්ට්‍රෝන නයිට්‍රජන් පැත්තට ඇදෙන්නේ. එතකොට බන්ධන තුනකින් ඍණ එක වගේ තුනක් ඍණ තුනක් එනවා. එහෙනම් ඔක්සිකරණාංකයක් ධනගතයෙන් වැඩි නම් තමයි විද්‍යුත්තුනතාවය වැඩි වෙන්නේ. එහෙනම් මේ දෙන්නගෙන් විද්‍යුත්තුනතාවය වැඩි වෙන්නේ NF3 NH3ට වඩා අඩුයි. තුන්වෙනි එක දෙනවා ජලයේ ද්‍රාව්‍යතාවය. ජලයේ ද්‍රාව්‍යතාවය අපි අරගන්නේ. මෙතන තියෙන හයිඩ්‍රොක්සයිඩ් එකක්. S ගුණුවේ හයිඩ්‍රොක්සයිඩ්. S ගුණුවේ හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් එහෙනම් මතක තියාගන්න. පළවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් සියල්ල ජලයේ තියෙනවා. දෙවෙනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් එහෙම කාණ්ඩයේ උඩ ඉන්න බෙරලියම් සහ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අවශ්‍ය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් එහෙම තරමක් දුරට දිය වෙනවා. ඊට පල්ලෙහා ඉන්න බේරියම් ස්ට්‍රොන්ටියම් ගත්තොත් එහෙම මේ වගේ හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය වෙනවා. එහෙනම් මෙතන ඉන්නේ කවුද? කැල්සියම්, මැග්නීසියම් සහ බේරියම්. එහෙනම් දියවීම අඩුම කවුද? කාණ්ඩේ උඩ ඉන්න කට්ටියගෙන් දෙවෙනි කාණ්ඩේ උඩ ඉන්න කට්ටිය මැග්නීසියම්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ජලයේ දියවීම අඩුම වෙන්නේ. ඊට වඩා වැඩියෙන් දිය වෙනවා කවුද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තරමක් දුරට දිය වෙන කෙනා. ඊටත් වඩා දියවීම වැඩි බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟට අයනික අරය ගත්තොත් එහෙම කවුද මෙතන තියෙන්නේ? පොටෑසියම් ප්ලස් P3- S2- මේ කට්ටියගේ අයනික අරය ගත්තොත් එහෙම ටක් ගාලා ගන්න පුළුවන් අපිට ඉලෙක්ට්‍රෝන ගානේ ප්‍රෝටෝන ගානේ ගත්තා නම් පොටෑසියම් ප්ලස් කියන්නේ ප්‍රෝටෝන 19ක් තියෙන නමුත් ඉලෙක්ට්‍රෝන එකක් අඩු වෙලා තියෙන ප්ලස් කෙනෙක් 18යි. ෆොස්ෆරස් වෙද්දී ප්‍රෝටෝන 15යි. ඉලෙක්ට්‍රෝන ඊට වඩා 3ක් වැඩි. 3- නිසා 18යි. සල්ෆර්
ප්‍රෝටෝන 16යි ඉලෙක්ට්‍රෝන ඊට වඩා දෙකක් වැඩි 18ක් වෙනවා. එහෙනම් තුනේම ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ප්‍රෝටෝන ගාන වැඩි වෙනකොට න්‍යෂ්ටික ආකර්ෂණය න්‍යෂ්ටිය මගින් දක්වන ආකර්ෂණය වැඩි. න්‍යෂ්ටිය මගින් දක්වන ආකර්ෂණය වැඩි කියන්නේ පරමාණු කාර්යය අඩු වෙනවා. පරමාණු කාර්යය අඩුම කෙනා තමයි ප්‍රෝටෝන වැඩිම ගාන කියන කෙනා. මෙයා පොටෑසියම් ප්ලස්. දෙවෙනියට එන්නේ දෙවෙනියට න්‍යෂ්ටික ආකර්ෂණය වැඩිම වෙන්නේ මෙයාගේ ප්‍රෝටෝන ගාන වැඩි. ඒ කියන්නේ පරමාණු කාර්යය දෙවෙනියට වැඩි වෙන්නේ මෙයාගේ. S2 minus ඊට වඩා පරමාණු කාර්යය වැඩි P3 minus වල. වෙනි එක නයිට්‍රේට් කීපයක් එනවා. ඒ වගේ තාප ප්‍රයෝජනය නයිට්‍රේට්නේ. ඒතකොට ඇනයනේ සමානයි. එහෙනම් ඔයා කැටයන ගැන තමයි බලන්න ඕනේ. මැග්නීසියම්, ස්ට්‍රොන්ටියම්, කැල්සියම් දෙවෙනි කාණ්ඩේ කීප දෙනෙක් ඉන්නේ. දෙවෙනි කාණ්ඩේ පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ? කැටයනේ අරය වැඩි වෙනවා. කැටයනේ අරය වැඩි වෙනවා කියන්නේ ද්‍රවීකරණ බලය අඩු වෙනවා. ද්‍රවීකරණ බලය අඩු වෙනවා. ද්‍රවීකරණ බලය අඩු වෙනවා කියන්නේ යාගේ අයනික ලක්ෂණ තමයි වැඩි වෙන්නේ. සාධාරණ ලක්ෂණ අඩු වෙලා අයනික ලක්ෂණ තමයි වැඩි වෙන්නේ. අයනික ලක්ෂණ වැඩි නම් යම් කෙනෙක්ගේ යාගේ තාප ස්ථායීතාවය වැඩි. ඒ කියන්නේ ආවරත් එයා කියන්නේ තාපය හැම වියෝජනය කරන්න නම් ලොකු උෂ්ණත්වයක් දෙනවා. එහෙනම් තාප වියෝජන උෂ්ණත්වය වැඩිම වෙන්නේ කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට තමයි. එහෙනම් කවුද මැග්නීසියම්, කැල්සියම් සහ ස්ට්‍රොන්ටියම් පිළිවෙල තමයි යන්න ඕනේ. එහෙනම් මැග්නීසියම් නයිට්‍රේට් ඊට වඩා වැඩි කැල්සියම් නයිට්‍රේට් ඊට වඩා වැඩි වෙනවා ස්ට්‍රොන්ටියම් නයිට්‍රේට් වල. මෙන්න මේ පිළිවෙලට තමයි එන්න ඕන. පළවෙනි ප්‍රශ්නේ සම්පූර්ණ ඉවරයි මෙතනින්. අපි දෙවෙනි ප්‍රශ්න බලන්න යමු ඊට පස්සේ. දෙවෙනි ගානේ තියෙනවා ඒ කොටස ගෘහස්ත වායු සිලින්ඩරයක ප්‍රොපේන් සහ බියුටේන් යන වායු අන්තර්ගතය. එම වායු සහිත සිලින්ඩරයේ ස්කන්ධය 12.82 කිලෝග්‍රෑම් වේ. පීඩනයට ලක් කිරීමෙන් ඉහත වායු මිශ්‍රණය ද්‍රව බවට පත් කොට ගබඩා කර ඇත. ප්‍රොමිනකම් පළවෙනි කනවා ඉහත ද්‍රව මිශ්‍රණය හඳුන්වන නම මොකද්ද? සාමාන්‍යයෙන් විතර පාවිච්චි කරන ගෑස් කියන එක මොකක්ද වෙන්නේ? LP වායු. LP ගෑස් කියන්නේ LP වායු නැත්නම් ද්‍රව පෙට්‍රෝලියම් කියන අපි ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස් කියන්නේ. මේක හරි LP වායුව. ප්‍රොමිනකම් දෙක ප්‍රොපේන් සහ බියුටේන් වල බිව් වඳින්න. කොහොමද එන්නේ? බොහොම සරල එකක්. ප්‍රොපේන් කාබන් 3ක් තියෙන ඇල්කේන. බියුටේන් කාබන් 4ක් තියෙන ඇල්කේන. මෙත වායු ද්‍රව බවට පත් කිරීමේ ඇතිවන අන්තරාංක බල විශේෂය කුමක්ද? මේවා ද්‍රව්‍යතාව ඉතාමත් අඩු කට්ටිය මේ විතර ඇති වෙන වර්ගය තමයි ලන්ඩන් බල නැත්නම් අපකිරණ බල කියලා කියතයි නැත්නම් පේරද්‍රීද ආකර්ෂණ බල. රෝමිනක හතරවෙනි එක කියනවා ගමන් තියෙන්නේ සෙල්සියස් 27 පවතින ඉහත වායු මිශ්‍රණය සාමාන්‍ය ගෘහස්ත පීඩනය කියන එක වැඩි කිරීම 10.5 පැස්කලයට තේ 6.25 ඝන මීටර පරිමාවක් ලබා ගනී. මෙම වායු මිශ්‍රණය අඩංගු මුළු වායු මූල ගණන සොයන්න කියලා කියනවා සහ වරණති වාර දීලා දෙනවා 300 කෙල්වින් දී RT ගුණිතය 2500 නිව්ටන් මීටර් මවුලයට ලෙස ගන්න කියලා. මේක තියෙනවාට PV සමානයි nRT දාලා ගාන හදන්න තියෙන්නේ. එහෙනම් අංක 1 ඔයාට ලකුණු හම්බ වෙන්නේ වායුන් පරිපූර්ණයි කියලා ලිව්වොත් මේක ප්‍රොපේන් සහ බියුටේන් කියලා වායු දෙකක් ඉන්නවා. ඒතර ඔයා ප්‍රොපේන් සහ බියුටේන් කියන වායු එහෙම නැත්නම් සියලු වායු කියලා දැන් කරන්නේ පරිපූර්ණ ලෙස හැසිරෙයි කියන එක තමයි මුලින්ම ලකුණු හම්බ වෙන්නේ. ඒක නැත්නම් එතන ලකුණු 5ක් නැති වෙනවා. right? හරි. එතකොට එහෙනම් මේක ඊට පස්සේ තියෙන්නේ PV සමාන n කියලා දාන්න. පීඩනය නෑ ඔයාලට මේක මූල ගානනේ. මූල ගානත් උක්ති මුලින්ම. n සමානයි PV බෙදීම RT. එහෙනම් n වලට එනවා යාට P 1 වැඩි කිරීම 10/5 එන්නේ ඍණ 2 වාරයක් V 6.25 ඝන මීටර බෙදීම R 8.314 නිව්ටන් මීටර් මවුලයට කෙල්විනයට වාරයක් T 300යි කෙල්වින්. එතකොට මේකයක් ගෙනම් වල දීලා තියෙනවා වරහන් 2500යි කියලා. එහෙනම් 1 ගුණ කිරීම 10 5 ගුණ කිරීම 6.25 බෙදීම
2500යි. සුළු කරොත් මෙතන බිංදු දෙකක් ලැබෙනවා. එතකොට එනවා තව බිංදු තුනක් ඉදිරි 6250 බෙදීම 25 කියන්නේ 250ක් එනවා. 250යි මවුල. ගානේ ලකුණු හම්බෙන්නේ අංක 1 y පරිපූර්ණයි කියලා ලියලා තියෙන්න ඕනේ. අංක 2 PV සමාන NRT කියන සූත්‍රයේ තියෙන්න ඕන. අංක 3 ආදේශයේ තියෙන්න ඕන ඒකක සමග ආදේශයේ තිබ්බොත් තමයි ලකුණු හම්බෙන්නේ. අංක 4 අවසාන පිළිතුර ඒකක සමග. ඔන්න ඔය කොටස් වලට තමයි ලකුණු හම්බෙන්නේ. හරි ඊළඟට කියනවා ඉහත වායු මිශ්‍රණයේ පවතින බියුටේන් හා ප්‍රොපේන් මවුල් සංඛ්‍යා වෙන වෙනම ගණනය කරන්න. බියුටේන් හා ප්‍රොපේන් මවුල් සංඛ්‍යා වෙන වෙනම ගණනය කරන්න කියලා කියනවා. පොඩි දෙයක් තියෙන්නේ. ඔයා දන්නවා දැන් මුළු මවුල කීයක් තියෙන්නේ 250යි. 250න් අපි හිතමු ප්‍රොපේන් සහ බියුටේන් ඉන්නේ. ප්‍රොපේන් අපි මම හිතන්න n මවුල ගාණක් ඉන්නවා. ප්‍රොපේන් C3H8 n මවුල සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් බියුටේන් C4H10 250 ඍණ n මවුල ගණනක් ඉන්න ඕන. 250 ඍණ n. right. එහෙනම් ඔයාට මේ මුළු වායු සාම්පල් එකේ වායු සිලින්ඩරේ ස්කන්ධය දීලා තිබ්බ කීයද? 12.82. එහෙනම් මේ මවුල ගණන් වල ස්කන්ධයන් වෙන වෙනම අරගෙන ඒක සමාන කරන්න 12.82කට කොහොමද එන්නේ? ප්‍රොපේන් ස්කන්ධය C3H8 ස්කන්ධය මොකද කරන්නේ? එයාගේ මවුල ගාන n මවුල වැඩි වෙනවා එයාගේ මවුලික ස්කන්ධය. කීයද මවුලික ස්කන්ධය? 12.36යි මෙතන 8යි 44යි. ග්‍රෑම් මවුලයට ධන මෙයාගේ ස්කන්ධය සහ මූල ගාන 250 ඍණ n මවුල වැඩි කිරීම එයාගේ මූලික ස්කන්ධය එනවා එයාට 48යි 10යි 58ක්. ග්‍රෑම් මවුලයට සමානයි මේක සමානයි කීයද? අගය 12.8යි 2යි වා ග්‍රෑම් වලින් ලියන්න මේක 12.8යි කියන්නේ 12820යි ග්‍රෑම්. මේක සුළු කරොත් එහෙම ආට n වලට උත්තරේ එනවා 120යි කියලා. ඒ කියන්නේ ප්‍රොපේන් මවුල ගාන C3H8යි මවුල ගාන සමානයි 120යි මවුල. එහෙනම් අනිවාර්යෙන් බියුටේන් මවුල ගාන අරගන්න පුළුවන් ටක් ගාලා 250 120ක් ගියාම 130යි මවුල. එහෙනම් මවුල ගණන් ටික හරි. ප්‍රෝම ලක්ෂණ 4 කියනවා ඉහත සංගතක දෙකෙහි මූල භාග සොයන්න. ලේසියනේ මූල භාගය. x කියලා දාමු. ප්‍රෝම ලක්ෂණ 6නේ. x කියලා දාන්න. x C3H8 කොහොමද ගන්නේ? 120යි මවුල බෙදීම මුළු මවුල ගන්න 250යි. කියලානේ. බිඳුවර බිඳුවර ගන්නවා 25න් 12යි කියන්නේ 100න් 48යි කියන්නේ 0.448යි මවුල. එහෙනම් ඉතින් අනිත් එක්කෙනා ඒ කියන්නේ බියුටේන් C4H10 ටක් ගාලා ගන්න පුළුවන්. එකෙන් මේ අගය අඩු කරන්න. අර මවුල ගන්න ඕනේ එකෙන් මේ අගය අඩු කරන්න. 0.5යි 2යි සෝරි මවුල නෙමෙයි මවුල භාගය. ඒක වෙනවා ඒකකයක් නැහැ මවුල භාගයට. එනවා. ඊට පස්සේ 7 වෙනි කොටස අහනවා ඉහත වායු සිලින්ඩරයේ භාවිතයේදී සම්පූර්ණ දහනයට ලක් කිරීමෙන් කොපමණ CO2 ප්‍රමාණයක් පරිසරයෙන් නිදහස් වේද? right. CO2 ප්‍රමාණය වට හොයන්න පුළුවන්. කොහොමද එන්නේ? ඔය දැන් ගන්නවා ප්‍රොපේන් සහ බියුටේන් මුල ගණන් ටික. එහෙනම් ටක් ගාලා යාගේ පූර්ණ දහනයට දාලා සමීකරණ ලියන්න. පූර්ණ දහනයට දාලා සමීකරණය C3යි H8 ධන O2 වලින් හැදෙනවා CO2 ධන ජලය තුලිත කරාම මෙතන 3යි. ඔක්සිජන් හයිඩ්‍රජන් එනවා මෙතන 4යි. එතකොට ඔක්සිජන් එනවා මේ පැත්තේ සම්පූර්ණයෙන් 4යි 6යි 10යි කියන්නේ 5යි O2. හරි ඊට අමතරව ඊට පස්සේ බියුටේන් C4H10 ධන O2 එතනත් එනවා CO2 ධන ජලය කාබන් 4යි එහෙනම් CO2 4යි හයිඩ්‍රජන් 10යි කියන්නේ ඔක්සිජන් 5යි H2O 5යි.
එහෙනම් ඔක්සිජන් ගාන එනවා 5යි මෙතන 8යි 13යි 13 බෙදීම 2ක්. හරි වත් මුළු පද්ධතියම දෙකකින් වැඩි කරලා ඕන සමීකරණ ලියන්න පුළුවන්. right. CO2 ප්‍රමාණය හොයන්න තියෙන්නේ. එහෙනම් කොහොමද වෙන්නේ? මෙයා එකකින් CO2 3ක් හම්බ වෙනවා. එහෙනම් C3H8 හරහා ලැබෙන CO2 ප්‍රමාණය කොහොමද එන්නේ? ප්‍රොපේන් වගේ 3 ගුණයක්. ප්‍රොපේන් කීයද 120යි මවුල. එන 120යි මවුල වැඩි කිරීම 3 කීයද 360යි මවුල. බියුටේන් එකත් සරලයි. මේ විදිහම තමයි ගන්න තියෙන්නේ. කීයද එන්නේ? බියුටේන් මවුල 130යි. බියුටේන් එකකින් CO2 4ක් හම්බ වෙනවා. එන 130යි මවුල වැඩි කිරීම 4 සමානයි 260යි 520යි මවුල. එහෙනම් මුළු CO2 මවුල කීයද? මුළු CO2 ප්‍රමාණය ඔය දෙකේ එකතුව කීයද එන්නේ 520යි 360යි එකතු කරනවා කීයද එන්නේ 880යි මවුල. right 880යි මවුල. ඒකේ B කොටස තියෙනවා හරි ඒකේ B කොටස තියෙනවා පොඩි ප්‍රැක්ටිකල් කාන්තරයක් තියෙන්නේ ශිෂ්‍යයෙක් බියුටේන් වල දහන එන්තල්පිය සේම සඳහා පරීක්ෂණයක් සැලසුම් කළේය. ඔහු විසින් පහත් දත්ත රැස් කරන ලදී. රයිට් ආරම්භක වායු වේදන ස්කන්ධය තියෙනවා අවසාන වායු ස්කන්ධය තියෙනවා ජලයේ විශිෂ්ට තාපධාරිතාවය තියෙනවා භාවිතා කරන ජල පරිමාව තියෙනවා වැඩි උෂ්ණත්වය තියෙනවා. මොනවද මේ ප්‍රශ්න ටික? ප්‍රශ්නය අහනවා වැය වූ බියුටේන් මවුල ගන්න සොයන්න. වැය වූ බියුටේන් මවුල ගන්න සොයන්න. කොහොමද හොයන්නේ? ටක් ගාලා හොයලා දැන් බියුටේන්නේ. එහෙනම් මුලින්ම වැය වෙච්ච බියුටේන් ස්කන්ධය හොයන්න. වැය වූ බියුටේන් ස්කන්ධය. බියුටේන් C4H10 ස්කන්ධය සමානයි කීයද එන්නේ? මේකේ තියෙන දත්තර කීයක් තියෙන්නේ? 9.42යි කිලෝග්‍රෑම් ඒ කියන්නේ ඔයා ග්‍රෑම් කරොත් එහෙනම් 5720යි. 0.1 ග්‍රෑම් අඩු කිරීම පසු ස්කන්ධය 5708.4යි. මොනවද එනවතර ස්කන්ධය කීයද? ඔක අඩු කරාම තමයි ස්කන්ධය 11.6යි ග්‍රෑම්. ඒ තියෙන්නේ ස්කන්ධය නම් වැය වෙච්ච බියුටේන් මවුල ගන්න. වැය වූ බියුටේන් ප්‍රමාණය එයාගේ මෞලික ස්කන්ධය බෙදන්නේ 11.6යි ග්‍රෑම් බෙදන්නේ එයාගේ මෞලික ස්කන්ධය 58යි ග්‍රෑම් මවුලට වලින්. එතකොට ආටෙනවා 0.2යි මවුල. right. ඒ රෝම ලකන් 1 රෝම ලකන් 2 බියුටේන් වල දහන එන්තල්පිය හොයන්න right. එහෙනම් ඔයා හොයන්න මුලින් පිට වූ තාපය කීයද කියලා. පිට වූ තාපය. මොකද දන්නේ? Q සමාන MC තීර සූත්‍රය දාන්න තියෙන්නේ. MC දෙල්ටා තීර කියන එක right. M කියන එක ස්කන්ධය හොයා ගන්න ඕනේ දැන්. ජල පරිමාණය කීයද කියන්නේ? ඝන ඩෙසිමීටර් 2යි කියලා. අපි දන්නවා ජලයේ ඝනත්වය කීයද? 1යි cm ඍණ 3 ජලයේ ඝනත්වය ρ සමානයි v බෙදී m බෙදීම v. එහෙනම් m සමානයි v ρ. එහෙනම් v කියන්නේ පරිමාව ඝන සෙන්ටිමීටර නම් 2000ක් වෙනවා. ඝනත්වය 1යි cm ඍණ 3 වෙනවා. එහෙනම් මෙතන එනවා ග්‍රෑම් 2000. 2000 ග්‍රෑම් කියන්නේ 2 කිලෝග්‍රෑම්. රටන ඇප්ලයි කරත හැකි ස්කන්ධය 2 කිලෝග්‍රෑම් විශිෂ්ට තාපධාරිතාවය වලට දීලා තියෙනවා 4.2යි
6.2යි විශ්ව තාවය ඊට පස්සේ ගෙවල චලිත විද්‍යාවේ උෂ්ණත්ව වෙනස. වැඩි උෂ්ණත්වය 52.8යි. ඊට මේක එක දාන්න කිලෝ ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට 52.8යි කෙල්වින්. හරි ඒතර ඔයාලට මේක සුළු කරොත් ඔයාලට එනවා මේ 443.52ක්. 5.2යි කිලෝ ජූල්. ඔය තියෙන පිට උතාපය එනවා කියන්නේ නිවිතන දහන එන්තල්පි කියනවා හොයන්න ඕන මවුලක කීයද කියලා. රයිට්. ඉතින් මේ තියෙන්නේ මවුල 0.2කට එනවනේ දහන එන්තල්පිය. ඒක වෙනකොට දහන එන්තල්පිය. හරි. ඒ අතරේ 10. කොහොමද හොයන්නේ? මෙන්න මේ කිලෝ ජූල් ගන්න බෙදන්න මේ මවුල ගන්න. 443.5 කිලෝ ජූල් බෙදන්න අර මවුල ගන්න. ඒකට එන එක මවුලකට කීයද කියලා. හැබැයි මතක තියාගන්න මේක පිටවෙච්ච තාපයක් කියන තාප 10කයි තාප 10කයි නම් ප්‍රතික්‍රියාවේ එන්තැල්පි අගය ඩෙල්ටා H එක ඍණාගයක් වෙනවා තාප 10ක නැරින් එහෙම නිකන් මෙතන ඍණ එකක් ඇප්ලයි කරන්න ඕන. හරි මේක බෙදන්න මේක බෙදුවට පස්සේ වාට උත්තරේ එනවා ඍණ 2217.6යි කිලෝ ජූල් මවුලයට කියලා. හරි ඊළඟට අහන්න ඒකේ රෝම ඉලක්කම් 3 බියුටේන් වල සම්මත දහන එන්තැල්පිය 2870ක් කියලා කියනවා ඍණ 2870 කිලෝ ජූල් මවුලයට වේ. අපි හෙව්වා කියන ඍණ 2217යි. ඇත්ත අගයක් තියනවලු ඍණ 2870ක්. ඊට වඩා වැඩි අගයක්. ඒ කියන්නේ ඊට වඩා වැඩි තාපයක් පිට වෙලා. මෙම අගය හාව බලාගත් අගය අතර වෙනසට හේතු වුණා කියලා අහනවා. මොනවද වෙන්න පුළුවන්? එකක් ඔයා භාජනයේ තාපධාරිතාවයක් සලකන්නේ නැහැ. ජලය ටික විතරයි රත් වුණා කියලා අරගත්තා. ඒකට එතන දෝෂයක් තියෙනවා. ඊට අමතරව ඔය හම්බ වෙන තාපයෙන් යම් කිසි පොඩක් පරිසරයට හානි වෙන්න පුළුවන්. හරි. ඔය වගේ මොනවා හරි කියන්නේ ප්‍රැක්ටිකලි හේතු ටිකක් තමයි අහන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකව ඒ කිරීමේදී මොනවද වෙච්ච දෝෂ වගේක් තමයි අහන්නේ. හරි. ඒක වල හිතලා ලියත හැකි. ඒ හිතලා ලියන උත්තරත් එක්ක ඒක ලකුණු හම්බ වෙනවා. ඊළඟට රෝම ඉලක්කම් 4 පහත දත්ත භාවිතා කර කාබන් කාබන් බන්ධනයක බන්ධන විකිරණ එන්තැල්පිය හොයන්න කියලා කියනවා. මොනවද දීලා තියෙන දත්ත ටික? ඔක්සිජන් ඔක්සිජන් බන්ධනයක බන්ධන විකිරණය CH C double bond OH බන්ධනයක බන්ධන විකිරණ එන්තැල්පිය දීලා තියෙනවා. කොහොමද හොයන්නේ? අපි දැන් දන්නද අපි හොයාගත්ත දේ මොකද්ද? දහන එන්තැල්පිය නමුත් මෙයාගේ පාවිච්චි කරන්න. ඒතර ඔයාලට ඇත්තටම දීලා දෙනගේ පාවිච්චි කරන්න මෙතනදී. දහන එන්තැල්පිය C4H10 ගන්න ඔක්සිජන් හැදෙනවා CO2 gas H2O gas. තුරද ගත්තොත් මෙතන 4ක් එනවා. හයිඩ්‍රජන් 10 කියන මෙතන 5ක් එනවා. මෙතන 5යි 13 බෙදීම 2ක් වෙනවා. බන්ධන විකිරණය දීලා තියෙන්නේ. එහෙනම් බන්ධන කැඩීමක් ගන්න ඕනේ ඔයා. කොහොමද දෙන්නේ? මේක බන්ධන කරනොත් එහෙම කාබන් 4ක් එනවා. මෙතරයි කාබන් ගෑස්. හයිඩ්‍රජන් 10ක් එනවා. හයිඩ්‍රජන් ගෑස්. ඔක්සිජන් 13ක් එනවා. 13යි ඔක්සිජන් ගෑස්. මේ වැටෙනොත් තමයි මේ වැටෙනොත් තමයි. හරි. රයිට්. එහෙනම් ඔයාලට දීලා තියෙනවා OO ඩබල් බොන්ඩ් එකක්. OO ඩබල් බොන්ඩ් එකක්. රයිට්. මෙතන තියෙනවා එක O2 එකක තියෙන O ඩබල් බොන්ඩ් එකක්. එහෙනම් 13 බෙදීම දෙකක තියෙනවා. ඒ වගේ බන්ධන 13 බෙදීම දෙකක්. කීයද වගේ 496යි. කිලෝ ජූල් වැඩි කිරීම 13 බෙදීම දෙකක්. ඊපස් තියෙනවා කාබන් කාබන් බන්ධන තුනක්. කාබන් දෙක කියනගෙන කාබන් කාබන් බන්ධන තුනක්. ඒක තමයි වගේ අහන්නේ හොඳේ. ඩෙල්ටා H නෝ DM තුනක් තියෙනවා සහ CH බන්ධන 10ක් තියෙනවා. CH බන්ධනයේ ශක්තිය 413යි. 413යි කිලෝ ජූල් ඒවා 10ක් තියෙනවා. මේ පැත්තෙන් ගත්තොත් CO2 වල එක CO2 එක කාබන් ඩබල් බොන්ඩ් O ඒවා දෙකක් තියෙනවා.
කොහොමද තියෙන්නේ? C ඩබල් බොන්ඩ් O ඩබල් බොන්ඩ් Oනේ. බන්ධන දෙකක් තියෙනවා. එහෙනම් ඒ වගේ හතරක් වෙනගෙන බන්ධන හතරක් තියෙනවා. C ඩබල් බොන්ඩ් O එක ශක්තිය 810 කිලෝ ජූල්. ඒ වගේ 8ක් තියෙනවා. H2O එකක OH බන්ධන දෙකක් තියෙනවා. එහෙනම් H2O 5ක් වෙනගෙන OH බන්ධන 10ක් තියෙනවා. 471යි. පරිහරීම 10යි. මේක යගය ඍණ 2870යි කිලෝ ජූල්. හරි. එහෙනම් ඔයාලට මේක හොයන්න තියෙන්නේ. අංක 1 ඔයා අතර මෙතන පාවිච්චි කරන නියමයක් S ගේ නියමය නැත්නම් S ගේ තාප සමකලන නියමය. ඔන්න ඔය නියමයට අනුව කියලා ඉන්න ඕනේ. ඒකට තමයි මුලින් ලකුණු වෙන්නේ. S ගේ නියමයට අනුව. කොහොමද එන්නේ? ඊතල පටන් ගන්න පැත්ත මෙතන පටන් ගන්න ඉවර වෙන්නේ මෙතන මේ ටික. එහෙනම් මේ පැත්තේ මාර්ගය සමානයි මේ පැත්තේ මාර්ගයට. ඒ කියන්නේ මේ පැත්තේ මාර්ගය කීයදෙන්නේ? 496 වැඩි කිරීම 13 බෙදීම 2 කිලෝ ජූල් ධන 3යි ඩෙල්ටා H නෝට් D ධන 413 වැඩි කිරීම 10යි කිලෝ ජූල් සමානයි අනිත් පැත්තේ මාර්ගය ඍණ 2870යි කිලෝ ජූල් ධන 810යි වැඩි කිරීම 8යි කිලෝ ජූල් ධන 471 වැඩි කිරීම 10යි කිලෝ ජූල්. ඒවා ඔය ටික සුළු කරොත් එහෙම ඔයාලට ඩෙල්ටා H නෝට් අගය හම්බ වෙනවා. හරි එයාගේවි 322යි කිලෝ ජූල් මූලයට කියලා. හරි ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රක්චර් එක ඉනෝගොනික් ප්‍රශ්නයක් තියෙන්නේ. A, B හා C යනු S ගුණයට අයත් විකිරණශීලී නොවන ලෝහ තුනකි. A හා B එකම ආවර්තයට අයත් අනුයාත මූලද්‍රව්‍ය දෙකක් වන අතර B හා C එකම කාණ්ඩයට අයත් වේ. right. මොකද වෙන්නේ? A හා B එකම ආවර්තයට ඉන්නේ. right. S ගුණෙන්නේ. S ගුණෙත් එකම ආවර්තය ඉන්නවා කියන්නේ එක්කෙනෙක් පළවෙනි කාණ්ඩ එක්කෙනෙක් දෙවෙනි කාණ්ඩ වෙන්න ඕන. B හා C එකම කාණ්ඩයට අයත් කියන්නේ මේ දෙන එකම කාණ්ඩේ. ඒක සමහරට C උඩ වෙන්න පුළුවන් සමහරට C පල්ලෙහා වෙන්න පුළුවන්. B ට වඩා ලක්ෂණ ටිකක් කියනවා B ජලය සමග ප්‍රතික්‍රියා නොකරන නමුත් හිමාලය සමග ප්‍රතික්‍රියා කරයිලු. එහෙම අපි දන්න කෙනා කවුද? ජලයත් එක්ක ප්‍රතික්‍රියා නොකරන හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරන කෙනා. කවුද? B කියන කෙනා එහෙනම් බෙරිලියම් වෙන්න ඕනේ. එහෙම කරන කෙනා තමයි බෙරිලියම්. එහෙනම් B කියන්නේ බෙරිලියම් වෙන්න ඕන. එහෙනම් අවුරුතාවුවේ එහෙනම් B කියන්නේ බෙරිලියම්. එහෙනම් ඉතින් එයා ඉන්න ආවර්තෙම ඉන්න අනිත් එක්කෙනා ආයිතෙන් හොයන්න දෙයක් නැහැ. ටක් ගාලා කිය දෙයකි ලිතියම්. හරි. C කියන එක්කෙනා මේ දෙවෙනි කාණ්ඩෙ කියන්නේ බෙරිලියම් ඉන්න කාණ්ඩෙම එහෙනම් දෙවෙනි කාණ්ඩෙ කෙනෙක් තාම කවුද කියලා දන්නේ නැහැ. C අඩංගු ලවණ බන්සන් දැල්ලට වර්ණයක් ලබා නොදියා. බන්සන් දැල්ලට වර්ණයක් ලබා නොදෙන දෙවෙනි කාණ්ඩයේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බෙරිලියම් අනිත් එක්කෙනා මැග්නීසියම්. ඉතින් දැනටමත් බෙරිලියම් කියන්නේ B නිසා එහෙනම් C කියන්නේ අනිවාර්යෙන්ම මැග්නීසියම්. එහෙනම් අපේ ABC තුන හරි. එහෙනම් රෝම ඉලක්කම් එක අහන්නේ ABC තුන. A කියන්නේ ලිතියම්, B කියන්නේ බෙරිලියම්, C කියන්නේ මැග්නීසියම්. රෝම ඉලක්කම් දෙක B හිමාලය සමග සිදු කරන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය දෙන්න. B කියන්නේ බෙරිලියම් හිමාලයත් එක්ක කරන ප්‍රතික්‍රියාව කොහොමද එන්නේ? බෙරිලියම් ධන H2O ගෑස්. හිමාලයත් එක්ක නිසා ගෑස් කියලා දාන්නේ. හැදෙනවා ඔක්සයිඩ් එක බෙරිලියම් ඔක්සයිඩ් ධන H2 ගෑස්. C මූලද්‍රව්‍යයෙන් ජලය සමග පවර තත්ත්වයට කෙසේ ප්‍රතික්‍රියා කරයිද යන්න තුලිත රසායනික සමීකරණ වලින් දක්වන්න. C මූලද්‍රව්‍යය ජලයත් එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ මොන වගේ තත්ත්වයන් වලද සහ තුලිත රසායනික සමීකරණ දෙන්නයි කියලා කියනවා. C කියන කෙනා, ඒ කියන්නේ මැග්නීසියම් කියන කෙනා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කිරීම සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එයා ප්‍රතික්‍රියා කරන්නේ උණු ජලයත් එක්ක. හරි ඒක කියවෙන්න ඕනේ. උණු ජලයත් සමග තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒක ප්‍රතික්‍රියාව මොකද්ද? ඔය උණු ජලයත් එක්ක ඒක ලියන්න ඕන. ප්‍රතික්‍රියාව තමයි එයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් මැග්නීසියම් කියන එක
ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා උණු ජලයත් එක්ක එක්වස් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ධන H2 පිට කරනවා. එතකොට ජලය දෙන්නෙක් ඉන්නවා. ඒ වාතයේ දහනය ලැබෙන ඵල ආයේ වායේ වර්ණ සඳහන් කරන්න. ඒ කියන්නේ ලිතියම් කියන එක යා වාතයේ දහනය කරොත් ලිතියම්ට පුළුවන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන සහ මේ ස්ට්‍රක්චර් ඩේ වලින් හම්බ වෙන එකක් තමයි එයා නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරනවා. පළවන කාණ්ඩ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩ කට්ටිය නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රයිඩ් එක හදන්නත් පුළුවන්. හරි. එහෙනම් කවුද වෙන්නේ? ලිතියම් වලින් ලිතියම් ඔක්සයිඩ් එක හම්බ වෙනවා සහ ලිතියම් නයිට්‍රයිඩ් එක හම්බ වෙනවා. ලිතියම් ඔක්සයිඩ් කියන්නේ සුදු පාටයි. ලිතියම් නයිට්‍රේට් කියන්නේ රතු පාටයි. දෙකම කුඩු වගේ තමයි හම්බෙන්නේ. සුදු පාට කුඩක් සහ රතු පාට කුඩක් තියෙන වර්ණය සුදු සහ රතු. C මූලද්‍රව්‍ය වාතයේ දහනය කළ විට කුමක් නිරීක්ෂණය කළ හැකිද? C කියන්නේ කවුද? මැග්නීසියම්. ඊට වාතයේ දහනය කරොත් මොකද වෙන්නේ? දීප්තිමත් දැල්ලත් එක්ක එයා දහනය වෙනවා. දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වෙනවා. මැග්නීසියම් නයිට්‍රේට් ඉතුරු වෙනවා. හරි. මැග්නීසියම් ඔක්සයිඩ් කියන කුඩක් ඉතුරු වෙනවා. නයිට්‍රේට් එකක් වෙනවා. හරි. සුදු පාට කුඩක් ඉතුරු වෙනවා. ඒතකොට දීප්තිමත් දැල්ලත් එක්ක වාතයේ දහනය වීමක් තමයි වෙන්නේ. 6 C වාතයේ දහනය ලැබෙන ඵල මිශ්‍රණයට ජලයේ ස්වල්පයක් එකතු කළ විට සිදුවන ප්‍රතික්‍රියා සඳහා ත්‍රිවිධ රසායනික සමීකරණය දෙන්නයි කියලා කියනවා. රයිට්. එහෙනම් මොනවද කොහොමද වෙන්නේ? එතකොට හම්බ වෙන ඵල දෙක එකක් මැග්නීසියම් ඔක්සයිඩ් අනිත් එක මැග්නීසියම් නයිට්‍රයිඩ්. මැග්නීසියම් හයවෙනි මැග්නීසියම් ඔක්සයිඩ් වලට ජලය දැම්මම කවද හම්බ වෙන්නේ? අපිට හම්බ වෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් නයිට්‍රයිඩ් වලට ජලය දැම්මොත් ඔයාලට හම්බ වෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ධන ඇමෝනියා. ඇමෝනියා ගෑස් එක හම්බ වෙනවා. හරි. ඒක තුලිත කරාම විදිහට එනවා. ඉහත හයේදී පිටවන වායුව හඳුනා ගැනීම සඳහා සිදු කළ හැකි පරීක්ෂාවක් එහි නිරීක්ෂණ සඳහන් කරන්න කියලා කියනවා. මොකද්ද හොඳම පරීක්ෂාව? ඇමෝනියා හඳුනා ගන්න. නෙස්ලේ ප්‍රතිකාරකයෙන් පෙළ වූ පෙරහන් කඩදාසියක් භාවිතා කිරීම. ඒතර මේ නෙස්ලේ ප්‍රතිකාරකයෙන් පෙළ වූ පෙරහන් කඩදාසිය මෙන්න මේ ඇමෝනියා වායුවට ඇල්ලුවම දුඹුරු පාටක් හම්බ වෙනවා අර පෙරහන් කඩදාසියේ ෆිල්ටර් පේපර් එකේ. ඊට අමතරව ඔයාලට ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. තව ඒක තමයි හොඳම එක. ඊට අමතරව ඔයාලට පුළුවන් සාන්ද්‍ර HCl බෝතලයක මූඩියක් අල්ලන්න. ඒක මොකද වෙන්නේ? සුදු පාට ඝන දුමාරයක් හම්බ වෙන NH4Cl දුමාරය ඊට අමතරව ඔයාලට ලිට්මස් පත්‍රයක් මොන හරි එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ආභාෂණයක් නිසා රතු ලිට්මස් නිල් පාට හරවනවා. හරි. ඒ තුනෙන් ඕන එකක් අවුල නැහැ. නමුත් හොඳම එක තමයි නෙස්ලේ ප්‍රතිකාරකයෙන් පෙළ පෙරහන් කඩදාසිය. ඒ අඩංගු ලවණයක් පහන්සුළු පරීක්ෂාවේදී ලබා දෙන වර්ණය ඒ කියන්නේ ලිතියම් රයිට්. ලිතියම් වලින් හම්බ වෙන්නේ මොකද? රතු පාටක් හම්බ වෙන. හරි ඒක තද රතු කියන එකක් තියෙනවා. නැත්නම් ක්‍රීම් ප්ලස් රතු කියලා තියෙනවා. රතු පාටක් හම්බ වෙන්නේ. 9 C මූලද්‍රව්‍ය අඩංගු ලවණයක් බන්සන් දැලට වර්ණයක් ලබා නොදීමට හේතුව C කියන්නේ මැග්නීසියම් රයිට්. බෙරිලියම් මැග්නීසියම් දෙන්නම් බන්සන් දැලට වර්ණයක් දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ලොත් අනිත් කට්ටිය කරන වැඩේම කරනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන උඩ ශක්ති මට්ටම් වලට කියලා ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පල්ලෙහා ශක්ති මට්ටම් වලට යනවා. ශක්තිය පිට කරනවා, නිකුත් කරනවා. නමුත් ඒ ශක්තිය නැත්නම් ඒ සංඛ්‍යාතය අපේ දෘශ්‍ය කලාපයට අයිති වෙන්නේ නැහැ. විදුලි චුම්බක වර්ණාල දෘශ්‍ය කලාපයට අයිති වෙන්නේ නැහැ. ඒ දෘශ්‍ය කලාපයට අයිති නොවන නිසා අපේ PV හැට පේන්නේ නැහැ. හරි. ඒගොල්ලෝ අයිති වෙන්නේ පාරජම්බුල කලාපයට. ඒතර පාරජම්බුල කලාපය අපේ PV හැට පේන්නේ නැහැ. ඒ නිසා කිරණ එනවා. අනිත් ඒ වගේම කිරණ එනවා අපේ PV හැට පේන්නේ නැහැ. දෘශ්‍ය කලාපයට අයිති නොවීම තමයි ඒකට හේතුව. A B හා C මූලද්‍රව්‍ය අතරින් උභයගෝණීය ඔක්සයිඩයක් සාධන මූලද්‍රව්‍ය කවුද? ඔක්සයිඩ් වලින් උභයගෝණීය හදන ලිතියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ් සාමාන්‍ය භාෂ්මිකයි. බෙරිලියම් ඔක්සයිඩ් එක තමයි උභයගෝණීය මූලද්‍රව්‍යයක් හදන්නේ. BeO උභයගෝණීය වෙනවා. හරි. එතකොට එතනින් තුන්වෙනි ස්ට්‍රක්චර් දෙක ඉවර වෙනවා. ඊට පස්සේ C ප්‍රශ්න ටික තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ C එකේ හතරවෙනි ප්‍රශ්නය. පියවර 7කට නොවැඩි පියවර සංඛ්‍යාවකින් පහත පරිවර්තන සිදු කරන්න කියලා කියනවා. right. පළවෙනි එක CH3 CH OH CH3 මෙයාගෙන් හදන්නලු CH3 CH2 CH2 OH පොඩි දෙයක් තියෙන මේ OH එක මේ තියෙන තැනින් මෙන්න මෙතන කාබන්ට අවිලා තියෙන කාබන් ගාන වෙනසක් නැහැ.
ක්‍රියාකාරී කාණ්ඩය මෙතනට ඇවිල්ලා. ඒතර ක්‍රියාකාරී කාණ්ඩය ඔය වගේ එකක තැන වෙනස් කරන්න නම් වට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මේක ඩබල් බොන්ඩ් එකක් කරහා යන්න, ඇල්කීනයක් කරහා යන්න. හරි. ඒතර මොකද කරන්න තියෙනවාට පුළුවන් මේක විචලනයක් කරන්න සාන්ද්‍ර H2SO4 දාලා රත් කරන්න පුළුවන්. ඊට අමතරව එයා වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තව ಜಾති තියෙනවා. සාන්ද්‍ර H3PO4 පාවිච්චි කරන්න පුළුවන්. නිර්ජලීය Al2O3 නිර්ජලීය එලිමා පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් P2O5 පාවිච්චි කරන්න පුළුවන් මොන හරි විචලකාරයක්. එතන මොකද වෙන්නේ CH3 CH මේ OH එකයි මේ පැත්තේ යහගත කාබන් පරමාණු H එක ගැලවෙනවා. ඩබල් බොන්ඩ් එකක් හැදෙනවා. ඊට පස්සේ වාට පුළුවන් දැන් මේකට කෙලින්ම ආයි H එකයි OH එකයි උතරත් තෙම් ප්‍රශ්නේ තියෙන්නේ H එක යුතුනේ H වැඩි දැන්ට ආයි H එක මෙතනට ආයි OH එක මෙතනට. ඒතර ඒක හරියන්නේ නැහැ. නමුත් ඔයාලට ඒ බැඳෙන පැත්ත මාරු කරන්න විදියක් තියෙනවා. ඔයාලට පුළුවන් HBr දාන්න පෙරොක්සයිඩ් මාධ්‍යයේ O2 2- මාධ්‍යය. HBr දාන්න පුළුවන් O2 2- මාධ්‍යය. ඒතකොට මොකද වෙන්නේ? සාමාන්‍ය HBr CCl4 මාධ්‍ය එහෙම දැම්මොත් මොකද වෙන්නේ? H වැඩි තැනට H එක. H අඩු තැනට Br එක. නමුත් පෙරොක්සයිඩ් මාධ්‍ය දැම්මොත් H අඩු තැනට H එක දාලා Br එක H වැඩි තැනට එකතු වෙනවා. එහෙනම් හැදෙනවා CH3 C H එක මෙතනට ඒතකොට CH2 Br. පස්සේ මේ Br එක OH කරනවා කොහොමද? මේකට දානවා තනුක NaOH. නැත්නම් ජලීය NaOH දැම්මම ඔක හම්බ වෙනවා. දෙවෙනි පරිවර්තනයේ තියෙනවා CH3 CH3 Br දෙන්නෙක් ඉන්නවා. එයාව පත් කරන්න තියෙනවා CH3 CH2 CH2 CH3 අන්න කාබන් ගාන වැඩි වෙලා. කාබන් ගාන වැඩි වීමේ ප්‍රතික්‍රියාවක්. ඒක කාබන් ගාන වැඩි වෙන එකට ඔයාට එක්ක ග්‍රීනාඩ් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඇල්කිල් හේලයිඩයක් පාවිච්චි කරන්න පුළුවන්. අර ට්‍රිපල් බොන්ඩ් එකක සෝඩියම් ව්‍යුත්පන්නයක් එක්ක ආම්ලික H තියෙන එකක සෝඩියම් ව්‍යුත්පන්නයක් එක්ක ඇල්කිල් හේලයිඩයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට සරලම දැන් මෙතන ට්‍රිපල් බොන්ඩ් එකක් හදාගන්න ලේසියිනේ අපිට. මේක මදසාරී KOH එක රත් කරා නම් ඔයාට හම්බ වෙනවා CH3 C ට්‍රිපල් බොන්ඩ් CH ආම්ලික H එකක් තියෙනවා. ඔයාට පුළුවන් මේකට සෝඩියම් දාන්න. සෝඩියම් දැම්මොත් වෙන්නේ H එක ගැලලා සෝඩියම් මෙතනට එනවා. CH3 C ට්‍රිපල් බොන්ඩ් C Na+. පස්සේ ඔයාට පුළුවන් මේකට ඇල්කිල් හේලයිඩයක් දාන්න CH3Cl වගේ එකක් දාන්න. ඒකට වෙන්නේ මේ සෝඩියම් ප්ලස් එකයි Cl එකයි ගැලවිලා යන සෝඩියම් ක්ලෝරයිඩ් එක අපිට වැඩක් නැහැ. CH3 කැලයිලා මෙතනට එනවා. සෝරි ඇල්කේනේ තියෙන්නේ CH3Cl CH3 C ට්‍රිපල් බොන්ඩ් C CH3 පස්සේ මේක ආයෝජනීකරණය කරන්න. H2 ප්ලැටිනම් පැලඩියම් නිකල් කියන තුනෙන් ඕනම කෙනෙක් දාන්න. හරි. එතකොට මෙන්න මේ ඵලය හම්බ වෙනවා. ඊළඟ ප්‍රශ්නේ බෙන්සීන් හි නයිට්‍රෝකරණය සඳහා යාන්ත්‍රණය ලියන්න. ඒක මම මෙතනදී ලියන්න යන්නේ නැහැ. ඔයාලට ඒක ටියුට් එක බලාගෙන ලියා ගන්න පුළුවන්. සහ ක්ලෝරෝබෙන්සීන් සාමාන්‍ය තත්ත්වයේ නියුක්ලියෝෆිලික් ආදේශය සිදු නොකරයි. ඒකත් මම ටියුට් එකේ පැහැදිලි කරලා තියෙනවා. එහෙම නැත්නම් මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා. කොහොමද වෙන්නේ ඒක? ක්ලෝරෝබෙන්සීන් කියන්නේ බෙන්සීන්ට හයිඩ්‍රජන් කෙනෙක් වෙනුවට ක්ලෝරින් ආදේශ වෙලා තියෙන කෙනෙක්. ක්ලෝරෝබෙන්සීන් කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. මෙයා සාමාන්‍යයෙන් ඇල්කිල් හේලයිඩ් නියුක්ලියෝෆිලික් ආදේශය සිද්ධ කරගන්නවා. හරි. ඇල්කිල් හේලයිඩ් සාමාන්‍ය නියුක්ලියෝෆිලික් ආදේශය සිද්ධ කරගන්නවා. මෙතනත් තියෙන වගේ ප්‍රතික්‍රියාවක්. මේ Cl එක ගැලවිලා ඒ වෙනකොට මේ කැල්ල සම්බන්ධ වෙලා. ඒතර සාමාන්‍යයෙන් ඇල්කිල් හේලයිඩ් ක්ලෝරින් එක නැත්නම් Br එක ඒ කියන්නේ හැලජන අයින් කරලා නියුක්ලියෝෆයිල් ආදේශ කරගන්නවා. නමුත් මෙයා ඒ වැඩේ කරගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයා පැහැදිලි කරන්න ඕනේ මෙයාගේ C සහ Cl අතර බන්ධනයට ආංශික ද්විත්ව බන්ධන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බන්ධනයේ ශක්තිමත් සහ මේ කාබන් sp2 මුහුම් කරන එක ඉන්නවා. ඒ කියන බන්ධනය කෙටි. අන්න ඒ හේතුව නිසා මේ C සහ Cl අතර බන්ධනය කැඩෙන්න විදිහක් නැහැ. කැඩෙන්න අමාරුයි. ඒ කැඩෙන්න විදිහක් නැති නිසා මෙතනදී ඒක කැඩිලා තව කෙනෙක් සම්බන්ධ වෙන්නේ ආදේශ වීම වෙන්නේ නැහැ. එහෙනම් නියුක්ලියෝෆිලික් ආදේශ කරගන්න බෑ. හරි. ඒක ඔයා මේක සම්ප්‍රයුක්ත වේ ඇසුරින් පැහැදිලි කරන්න ඕන. ඊට මේක සම්ප්‍රයුක්ත ඇසුරින් පැහැදිලි කරගන්න පුළුවන්. Cl එක ඉන්නවා. මොකද වෙන්නේ? මේ
එක සැරේකලේ දාලා මෙතන ෆයි බන්ධනයක් හදා ගන්න. ඒතර මේ ෆයි බන්ධනය මෙතනට කැඩෙනවා. අනතර සම්ප්‍රයුක්ත ව්‍යුහයක් හැදෙනවා. මෙතන ඩබල් බොන්ඩ් වෙනවා Cl. මෙතන එක සැරේකලයක් එක්ක මයිනස් වෙනවා. පස්සේ ආයි මේක සැරේකලේ දාලා මෙතන ෆයි බන්ධනය හදාගන්න මෙයාව නැවත එක සැරේකලයක් විදිහට එනවා. Cl ප්ලස් එකක් එනවා. right. ආයි මෙතන මයිනස් වෙනවා. නැවත මෙයාව මෙතනට දාලා ෆයි බන්ධනය හදාගන්නවා. මෙයාව එක සැරේකලයක් විදිහට කැඩෙනවා. නැවත මේක සැරේකලේ මෙතනට දාලා ෆයි බන්ධනය හදාගන්නවා. මෙයාව නැවත එක සැරේකලයක් විදිහට කැඩෙනවා. එතකොට ආයි අර මුල් විදිහටම ව්‍යුහය එනවා. ආරෝපණ නැති. නමුත් ඔයාලට පේනවා මේ ව්‍යුහ බලද්දී ව්‍යුහ සම්ප්‍රයුක්ත ව්‍යුහ පහෙන් තුනක තියෙනවා C සහ C අතර ඩබල් බොන්ඩ් එකක්. දෙකක නැහැ. එහෙනම් අපි කියනවා C සහ C අතර ආංශික ද්විත්ව බන්ධන ස්වභාවයක්. සම්පූර්ණයෙන්ම ද්විත්ව බන්ධනයක් නෙමෙයි, තනි බන්ධනයක් නෙමෙයි, සම්පූර්ණයෙන්ම ඒ දෙක අතරමැදි අවස්ථාවක් ආංශික ද්විත්ව බන්ධන ස්වභාවයක් තියෙනවා. ඒ ආංශික ද්විත්ව බන්ධන ස්වභාවයක් තිබීම නිසා බන්ධනයේ ශක්තිමත් වෙනවා. ද්විත්ව බන්ධනයක් කියන්නේ තනි බන්ධනයකට වඩා ශක්තිමත්. ඒ බන්ධනයේ ශක්තිමත්. ඊට අමතරව මේ කාබන් වල හැම එකෙම හැම තිස්සෙම මේ Cl සම්බන්ධ කාබන් sp2 මොහොම් කරන එක ඉන්නේ. VCpR එකක 3යි. ඒක නිසා එතන බන්ධනය කෙටි. ඒතර ඔන්න ඔය හේතු නිසා මේ බන්ධනය කැඩෙන්න අමාරුයි. ඔය මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා ඒක පෙන්눔 කරන්න ඕන. හරි. හරි. අපේ පස්සේ වෙනවල රසායනික ගණනයේ වලින් ගෙවලා ඉන්න KClO3 හා KCl ලවණ දර්ශකයකින් ග්‍රෑම් එකක්. ග්‍රෑම් එකක් තියෙනවා. ජලයේ දියකර ඝනසෙම 250 ද්‍රාවණයක් හදා ගන්නවා. අනේ ඝනසෙම 250ක් හදා ගන්නවා. මේකෙන් ඝනසෙම 25ක් අරගෙන රයිට් 25ක් අරගෙන ඒකට වැඩිපුර SO2 බුබුලණය කරනවා. රයිට් SO2 බුබුලණය කරනවා. ඊට පස්සේ SO2 මගින් ClO3- අයන Cl- බවට සම්පූර්ණයෙන්ම ඔක්සිහරණය වෙයි කියලා කියනවා. රයිට්. ClO3- ටික සම්පූර්ණයෙන්ම Cl- බවට ඔක්සිහරණය වුණා. එතකොට මොකද වෙන්නේ? SO2 එක එහෙනම් ඔක්සිකරණය වෙන්න ඕන කවුරු බවටද? සල්ෆේට් බවට SO4 2- බවට. ඊට දැන් මේ ද්‍රාවණයේ Cl- ඉන්නවා. මොනවාද Cl- ඉන්නේ? ClO3- Cl- බවට පත්වීමෙන් හැදුන Cl- සහ ආරම්භයේ KCl උත් ඉන්නවනේ. ඒ කියන්නේ ආරම්භයේ Cl- උත් ඉන්නවනේ. ඒ Cl- උත් ඉන්නවා Cl- විදිහටම. එතකොට මෙතන Cl- ඉන්නවා. හැබැයි ක්‍රම දෙකකින් එකක් තමයි ආරම්භයේ Cl- විදිහට තිබ්බ ගාන සහ අනිත් එක තමයි ClO3 වලින් Cl- බවට පත් වෙච්ච ගාන. රයිට්. පස්සේ ඕක සිල්ල සංයෝගයක් එක පිරියම් කරාට පස්සේ සිල්ල ක්ලෝරයිඩ් කියන අවක්ෂේපය හැදෙනවා. ඒකේ ස්කන්ධය දීලා තියෙනවා කීයද 0.1 4 3 5 ග්‍රෑම් කියලා. රයිට්. ඒක පරීක්ෂාවක්. ඊළඟට අනික් පරීක්ෂාව තියෙනවා මුල් ද්‍රාවණයෙන් තවත් ඝන සෙනු 25කට 0.2 මවුල ගන්න ඩෙසිමීටරයට FeSO4 ෆෙරස් සල්ෆේට් ද්‍රාවණයකින් ඝන සෙනු 30ක් එකතු කර රත් කරලා දී රයිට්. අනුමාපනයක් කරා කියලා නෙමෙයි කියන්නේ එකතු කරා කියලා. ඒක වැඩිපුර දාලා තියෙනවා එහෙනම් Fe2+ අයන මගින් ClO3- අයන Cl- බවට ඔක්සිහරණය වුණා. ඊට මෙතන ඒත් Fe2+ මගින් Fe2+ Fe3+ බවට ඔක්සිකරණය වෙද්දී ClO3- Cl- බවට ඔක්සිහරණය වුණා. හරි. එතකොට දැන් අනුමාපනය නෙමෙයි වැඩිපුර දැම්ම. ඒකට තව ඉතුරු වෙනවා. එහෙනම් මේ කියනවා ඉතිරි FeSO4 ඉතිරි Fe2+ ටික ඔක්සිකරණය කිරීමට Q නම් ඔක්සිකාරකයක් භාවිත කරා. Q කියලා කෙනෙක් පාවිච්චි කරා. Fe2+ සහ Q අතර ස්ථිරගති දෙක දෙන එකට එකයි කියලා. right. එකට එකයි. සහ ඒකෙදි ප්‍රතික්‍රියා කරන්න Q වලින් කොච්චර වැවුණා කියනවද? 0.067 37.5. right. මුලින්ම වගේ අහන්න ප්‍රතික්‍රියා දෙකක්. ClO3- සහ SO2 අතර ප්‍රතික්‍රියාව මම මේක කෙලිම ප්‍රතික්‍රියාව ලියලා තියෙනවා. උත්තර ටික මම ලියලා ගත්තා. ඒක ටිකමන්ට් කරගෙන යන්න පුළුවන් නිසා එතකොට මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න පුළුවන්. සහ අනිත් ප්‍රතික්‍රියාව තියෙන්නේ ආම්ලික මාධ්‍යයේ ClO3- ක්ලෝරේට් සහ Fe2+ අතර සිදුවන ප්‍රතික්‍රියාව. ඒකත් ඔයාලට ලියා ගන්න පුළුවන්. හරි ප්‍රතික්‍රියා දෙකනේ. ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න පුළුවන්. ඊළඟට ගානේ තුන්වෙනි රෝම ඉලක්කම අහනවා KClO3 ස්කන්ධ ප්‍රතිශතය. කොහොමද හදන්නේ? දැන් මේකෙන් ඔයා ගන්න ගියොත් මේකෙන් ඒවට එන්නේ මේ AgCl ස්කන්ධය AgCl මෞලික ස්කන්ධයෙන් බෙදලා ගන්න පුළුවන්. එතනින් එනවා AgCl මෞල ගන්න. එතනින් ඔයාලට Cl- මෞල ගන්න ගත්ත හැකි. හැබැයි ඒ මුළු Cl- මෞල ගන්න ඒක හමු වෙන්නේ කොහොමද? ආරම්භයේ Cl- විදිහට තියෙන ගානයි ClO3- විදිහට ඉඳලා Cl- බවට පත් වෙන ගානයි එකතු.
ඒතර එතනින් එන්නේ එකතුවක්. නමුත් අපිට අනිත් පැත්තෙන් කෙලින්ම ගන්න පුළුවන් වාට ClO3- ගන්න. කොහොමද දෙන්නේ? right. ඔයා දන්නවා යොදපු මුළු ෆෙරස් සල්ෆේට් ගන්න මුළු Fe2+ ගන්න කීයද? 0.2 30. right 0.2 30 වැඩි කිරීම 10 3යි. ඔයාට එනවා යොදපු මුළු Fe2+ ගන්න 6 වැඩි කිරීම 10 3යි. ඊළඟට එතන ඉතුරු වෙන යම් කිසි Fe2+ ගානක් ඒවා කාත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ Qත් එක්ක. Q කොච්චරක් වැවුණාද කියලා දීලා දෙනවා 0.08 ඒවා. 0.08යි මවුල ගන්න ඩෙසිමීටර් එක 37.5. ගන්න සෙන්ටිමීටරෙන් ගන්න ඩෙසිමීටර් කරනකොට 10 3ෙන් කියනවා. අන්න වැය වෙච්ච Q ප්‍රමාණය තමයි 3 වැඩි කිරීම 10 3යි. වාට ස්ටෝකියෝමීටර් දෙනවා Q සහ Fe2+ අතර කීයද? Fe2+ සහ Q අතර එකට එකයි ස්ටෝකියෝමීටර්. එහෙනම් Qත් එක්ක ප්‍රතික්‍රියා කරපු Fe2+ ප්‍රමාණය 3 වැඩි කිරීම 10 3යි. right. එහෙනම් Qත් එක්ක මෙච්චරක් ප්‍රතික්‍රියා කරාලු. ඒ කියන්නේ ඉතුරු වෙච්ච ගාන. ආරම්භයේ මෙච්චරක් දැම්මම ඉතුරුන් ටික Qත් එක්ක ප්‍රතික්‍රියා කරේවි. ආරම්භයේ 6 වැඩි කිරීම 10 3ක් දැම්මා. එහෙනම් ඉතුරු වෙලා තියෙනවා 3 වැඩි කිරීම 10 3ක්. එහෙනම් අර ක්ලෝරේට් සමග ClO3- සමග ප්‍රතික්‍රියා කරපු ගාන කොහොමද වෙන්නේ? ආරම්භයේ දාපු ගානෙන් ඉතුරු වෙච්ච එක නඩු කරන්න. ඉතුරු අර අනිත් ටික තමයි ඉතුරු ප්‍රතික්‍රියා වුනේ. එහෙනම් කීයක් ප්‍රතික්‍රියා වෙනවද? 6න් 3ක් ගියාම 3 වැඩි කිරීම 10 3ක් එනවා. හරි. එතකොට එහෙනම් ඒ ක්ලෝරේට් ගාන සහ යකඩ ගාන ඔයාලට එතන එනවා දෙවෙනි සමීකරණ ලියුව කොහොමද ක්ලෝරේට් සහ යකඩ අතර ස්ටෝකියෝමීටර්. එහෙනම් එතන Fe2+ ගානෙන් ඔයාලට ගන්න පුළුවන් ක්ලෝරේට් ගාන කීයද කියලා. 1ට 6යි ස්ටෝකියෝමීටර්. 1ට 6 නිසා එහෙනම් ඔයාලට ක්ලෝරේට් ගාන ගන්න පුළුවන් අර Fe2+ ගාන 6ෙන් බෙදන්න. එතකොට ඔයාලට 5 වැඩි කිරීම 10 4ක් මවුල කියලා. හැබැයි ඒ තිබ්බේ ඝන සෙන්ටිමීටර් 25ක. මෙතනින් ගත්ත 25ක නම් 250ක තියෙන ඒ වගේ 10 ගුණයක්. හරි. එහෙනම් මේ 250ක තියෙන ඒ වගේ 10 ගුණයක් 5 වැඩි කිරීම 10 3ක්. ඒ කියන්නේ ඒක ගත්ත කොහොමද මේ ග්‍රෑම් එක මෙන්න මේක දිය කරලා එහෙනම් අර ග්‍රෑම් එකක් තුල KClO3 තිබලා තියෙන කොච්චරද? අර 5 වැඩි කිරීම 10 3ම. එතකොට එහෙනම් ඒ මවුල ප්‍රමාණයනේ. එහෙනම් ස්කන්ධ ගන්න කොහමද? ඔයාලට පුළුවන් KClO3 වල මවුල ගාන වැඩි කරන්න යාගේ මවුලික ස්කන්ධ 122.5. ග්‍රෑම් මවුලට. හරි ඒක අරගන්න එක වෙනම පැත්තක දක්වන්න. කොහොමද 122.5 ආවේ කියලා. පොටෑසියම් 39යි, ක්ලෝරින් 35.5ක්, ඔක්සිජන් 3ක් තියෙනවා 16 3ක් 48ක්. ඒ ටික එකතු කරාම තමයි මේක එන්නේ එක පැත්තක දක්වන්න. right. ඒතර ඔයාලට එනවා. එහෙනම් KClO3 ස්කන්ධය 61.6යි 2.5යි ග්‍රෑම්. නමුත් ඔයාගේ අහන ස්කන්ධ නෙමෙයි ස්කන්ධ ප්‍රතිශතය. ඒක ඔයා දානවා ප්‍රතිශතයක් විදියට percentage එකක් විදියට කොහොමද එන්නේ? ඔයා ගත්තේ 1 ග්‍රෑම්. 1 ග්‍රෑම් තුල තමයි ඔය 0.61 2.5ක් තියෙන්නේ. එහෙනම් කොහොමද දාන්නේ? 1 ග්‍රෑම්කට 0.61 2.5 ග්‍රෑම් නම් 100කට කීයද? ඊට වඩා අතර එතන ස්කන්ධය 61.25. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 තමයි ඊළඟ එක අහන්නේ. හරි ඊළඟට අහනවා රෝම ඉලක්කම් 4 මිශ්‍රණයේ KCl ස්කන්ධ ප්‍රතිශතය right. KCl ගන්න හොයන්න වෙනවා අට වෙන්නේ මෙන්න මේ කැලේ AgCl හම්බුනාලු 0.14 3.5 ග්‍රෑම්. එහෙනම් ඔයාලට හොයත හැකි හම්බ වෙච්ච AgCl ප්‍රමාණය. කොහොමද එන්නේ? 0.14 3.5 ග්‍රෑම් ඔයාලට පුළුවන් බෙදන්න. එයාගේ මෞලික ස්කන්ධ 143.5යි. 143.5ක් එනවා. ඒතර එකෙන් ඔයා බෙදුවම ඔයාලට එනවා AgCl ප්‍රමාණය එක වැඩි කිරීම 10 3යි මවුල කියලා. right. එතකොට එතනින් ඔයාලට ගත්ත හැකි එහෙනම් මේ ඝනසෙට 25 තිබ්බ මුළු Cl - ප්‍රමාණය. කීයද? AgCl එකක Cl - 1 කරන්නේ නේ. ඒ කියන්නේ එක වැඩි කිරීම 10 3යි. ඒ තියෙන මුළු Cl - ප්‍රමාණය හැබැයි ඔයා කලින් ගානේ හොයාගත්තා. ඝනසෙට 25ක තියෙන ClO3- පහ වැඩි කිරීම 10 4යි. කියන්නේ ClO3- හරහා හම්බ වෙන Cl- ප්‍රමාණයත් ඒ ගානමයි. අපි කලින් ප්‍රතික්‍රියාවලිය මුල්ම ප්‍රතික්‍රියාව SO2 බුලනය කරනකොට ඒ SO2 සහ ClO3- අතර ප්‍රතික්‍රියාව වෙනවා. ClO3- හරහා ලැබුණ Cl- ප්‍රමාණයත් අර පහ වැඩි කිරීම 10 4යි. එහෙනම් ඔයාලට හොයන්න පුළුවන් නේද? දැන් ඔයා දන්නවා මුළු Cl- ප්‍රමාණය දන්නවා. මේ ClO3- හරහා හම්බෙච්ච Cl- ප්‍රමාණය දන්නවා. එහෙනම් ආරම්භයේ Cl- විදිහටම තිබ්බ ගාන ඔයාලට හොයතේ කොහොමද? මුළු Cl- ප්‍රමාණය අඩු කරන්න. අන්න අර ක්ලෝරේට් විදිහට ඉඳලා පස්සේ Cl- වෙච්ච ප්‍රමාණය. ඒකට ඔයාලට එනවා. ආරම්භයේ Cl- විදිහටම ඉදපු ගාන. පහ වැඩි කිරීම 10 4යි මවුද. right. ඒ ඉන්නේ ඝනසෙට 25කනේ. එහෙනම් 250ක ඉඳලා තියෙනවා ඔය වගේ 10 ගුණයක්. පහ වැඩි කිරීම 10 3යි. ඉතින් එතන 10 ගුණයක් නම් ඉඳී වාට එතන ස්කන්ධය හොයන්න පුළුවන් KCl ස්කන්ධේ ග්‍රෑම් එකක තියෙන KCl මවුල ප්‍රමාණය පහ වැඩි කිරීම 10 3යි. එහෙනම් ස්කන්ධය එයාගේ මෞලික ස්කන්ධය 74.5 වැඩි කරනවා වාට එනවා 0.37 2.5 ග්‍රෑම්. ස්කන්ධය නෙමෙයි ඒකේ තහන ස්කන්ධ ප්‍රතිශතය. එහෙනම් අරගන්න තියෙන කොහමද? 1 ග්‍රෑම්ට 0.3
1 ග්‍රෑම්ට 0.372.5 ග්‍රෑම් නම් 100කට කීයද කියන එක. රයිට්. ඒකට වාට එනවා උත්තරය percentage එකක් විදිහට කීයද 37.25යි. එතකොට මේ අවසාන ගාන මම ගාන හදාගෙන කියන්නේ ලොකු වෙලාවක් යන නිසා මම ගාන හදලා වාට පැහැදිලි කරේ ඒ විදිහට ඉක්මනට කරගන්න පුළුවන් නිසා. එතකොට ඔය ටික තමයි පේපර් එකේ තියලා අපි MCQ පේපර් එක කලින් සාකච්ඡා කරා පන්තියේදී. ඒතකොට ස්ට්‍රක්චර්ඩ් එක සහ essay එක තමයි මම දැන් සාකච්ඡා කරේ. හරි. එතකොට ඔය ප්‍රශ්න ටික හොඳට බලන්න. මම අර පන්තියේදී කිව්වා ඔයගලන්ට විවරණයක් ලියන්න කියලා. අන්නේ විවරණය ලියන්න ඔකට බලමු එතකොට ඔයගලන්ට තියෙන ගැටලු මොනවාද කියලා දැන් අඳුරගන්න. ඔය වැරදිච්ච ඒවා මොනවාද? ඔක්කොම අඩු වෙන්නේ මොනවාද? දැන් කලින් වායු ගාන හදනකොට වායු පරිපූර්ණයි කියලා ලියන ඒවා. එන්තැල්පි ගානක් හදනකොට හෙස්ගේ නියමයට අනුව කියලා දාන ඒවා. ඊට පස්සේ මේ ආදේශයේදී හැමතිස්සෙම බලනවා මම ආදේශයේ හැමතිස්සෙම ඒකක දාලා තියෙනවා. right? නේ ආදේශ කරනකොට ඒකක දානවා. සහ අවසාන උත්තරයට ඒකක දාලා තියෙනවා. එතකොට ඔන්න ඔය ටික අනිවාර්යෙන් හදාගන්න. ඒ කියන්නේ මුලින්ම ලකුණු ඕනකමින් අඩු කරගන්න ලකුණු ටික අන්න ඒ ටික එකතු කරගන්න ඕන. ගාන සුළු කිරීමේ වැරදීමක් හෝ නැත්නම් ගාන හිතුන්නේ එහෙම එකක් වෙන්න පුළුවන්. හරි. ඒ ටික ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන විදිහට හදා ගන්න ඕන. ඊට අමතරව ඔයා දැන් කියන්නේ පොඩි ඒකක දාන්නේ නැත්නම් සහ ප්‍රස්තාරයක් අඳින්න තිබ්බ දැනක ඒකේ ප්‍රස්තාරය අක්ෂමාක් කරන්නේ නැත්නම් මේ අක්ෂ වලට ඒකක දාන්න නැත්නම් ඒ වගේ පොඩි ලකුණු ටික නැති කරගන්න එපා. අන්න ඒ ටික මුලින් හදාගන්න. ඒ ටික හදාගෙන යන ගමන් ප්‍රශ්න කරද්දී ඔයා මේ වගේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අන්න ඒ ටික හදාගෙන යන්න ඕන. රයිට්. අපි එතකොට ඊළඟ පේපරේ හම්බෙමු. එතකොට මම හිතනවා ඔයගොල්ලෝ පොඩ්ඩක් අනුපාඩු ටික තව පොඩ්ඩක් හදාගෙන ඊළඟ පේපරේදී මේ පේපරේ ලිව්වට වඩා හොඳට 11 වෙනි පේපරය මේ 10 වෙනි පේපරේ ලිව්වට වඩා හොඳට කරાવી කියලා. හරි. හරි. එහෙනම් අපි මේ ඩිස්කෂන් එක මෙතන නවත්තමු. හරි.